ඒ වගේම පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙන ශාඛා විද්‍යාලයේ නිර්මාණකවරිය වූ අභාවම් ප්‍රාප්ත ජර්මියස් එස් මැතිනිය ඒ වගේම සියලු විදුහල්පතිනියන් සහ උපවිදුහල්පතිනියන් ගුරු මෑණිවරුන් සහ ගුරු පියවරුන් ඒ වගේම කාර්ය මණ්ඩලයේ සෑම දෙනාටත් සේවක සේවිකාවන් ඇතුළු සැමටත් තම කණ්ඩායමේ මියගිය සියලුම මිතුරියන්ටත් තමන්ගේ නමින් මියගිය දෙමව්පියන් ඇතුළු සියලු ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමින් අද පින්කම සිදු කරන බව සිහිපත් කරලා තියෙනවා. ඉතින් මේ යහපත් අරමුණු රාශියක් පෙරදරි කොටගෙන අද මේ විශාඛා විද්‍යාලයේ 86 කණ්ඩායම එකතු වෙලා තාම වටිනා පින්කමක් මේ සිද්ධ කරන්නේ. දැන් මේ හැමදෙනාම වගේ මම හිතන්නේ විශ්‍රාම දිවියේ හෝ ඊට ආසන්න වයස් මට්ටමේ හැමදෙනාම ජීවත් වෙනවා. ඉතින් මේ සියලු දෙනාම ඒ තමන්ගේ ආදී මිත්‍රත්වයන් යලි මතු කරගෙන සියලු දෙනාම එකට එකතු වෙන්නට මේ වගේ ආර්ථික වැඩ පිළිවෙලක් සකසා ගැනීම තාමත් ගැළපෙන්නේ නැහැ. ප්‍රයෝජනවත් වෙන්නේ. උගත් වෙලාවට යාළුවෝ වුණාම එකතු වෙන්නේ වෙනත් ආකාරයේ අරමුණු එක්කලා. ඉතින් එහෙම නැතුව ධාර්මික අරමුණක් පෙරදරි කොටගෙන හැම දිනාගේම මෙලොව පරලොව දෙපසටම යහපතක් වෙන විදිහට මේ කටයුතු සංවිධානය කිරීම තාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම අපේ ජීවිතයේ වෘද්ධ සමයට පැමිණෙනකොට අපි සියලු දෙනාම දැන් ජීවත් වෙලා ඉන්න කාලේ අපට ඉගෙන කියා ගන්නට අපි හොඳින් ඒ කටයුතු සිදු කළා. අපේ සමාජය වෙනුවෙන් රට වෙනුවෙන් ශාසනය වෙනුවෙන් කරන්නට පුළුවන් විවිධ සේවාවන් මෙතන විවිධ ක්ෂේත්‍රවල සේවය කරපු සහ කරන අය ඉන්නවා. එතකොට අපිට කරන්න පුළුවන් ඒ හැම පැත්තක්ම රට වෙනුවෙන් ලෝකයේ වෙනුවෙන් සමාජයේ වෙනුවෙන් ශාසනය වෙනුවෙන් ලොකු වැඩ කොටසක් මේ වෙනකොට කරලා. ඒත් දැන් අපි ජීවිතයේ වෘද්ධ සමයට එළඹෙනකොට අපි ටිකක් තමන්ගේ පැත්තට හැරිලා අපේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතය අර්ථවත් කරගන්නට අපි මේ වෙනකොට කොතෙක් දේවල් කරලා තියනවද කියන කාරණය ටිකක් නුවණින් කල්පනා කරන්නට වටිනවා. ඒ මොකද අපි හැම කෙනෙක්ම මේ පැමුණුනේ මනුෂ්‍යාත්ම භාවයෙන්. ඒ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතය මනුෂ්‍ය කියලා කියන්නේ මනස උසස් කරන්නට අවශ්‍ය සියලුම සුදුසුකම් තියෙන ආත්ම. එතකොට මේ ආත්ම භාවය තුළ අපට රහත් වෙන්න සෝවාන් වෙන්නට පුළුවන් වුණත් බැරි වුණත් අපි හැමෝටම කරන්න පුළුවන් දෙයක් තමයි ආවට වඩා ටිකක් හෝ ශක්තිමත් මානසික තත්ත්වයක් ඇති කරගෙන නික්මයක්. ඒක අපි හැමෝටම කරන්නට පුළුවන්. ඉතින් ඒ සඳහා අපේ සිත පුහුණු කළ යුතු ක්‍රමයක් තියෙනවා. දැන් අපට ඒ සඳහා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා සබ්බපාපසකරණං කුසලසුඛ සම්පදා සචිත්ත පරියෝදපන. පව්කම් වලින් වැළකීම කුසල් කිරීම. ඔය වැඩ දෙක අපි ටික ටික හරි පුහුණු කරමු. හැබැයි තුන්වෙනි සචිත්ත පරියෝදපන සිත පිරිසිදු කරගන්න. ඒක තමයි අපි ගොඩාක් දෙන අතින් ගිලිහෙන්නේ. ඒ නිසා අද දවසේදී අපි ධර්ම දේශනාවෙන් පින්නතුන්ට පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ අපේ චිත්ත පාරිශුද්ධිය ඇති කරගන්න. අපේ මානසික සංවර්ධනය සඳහා ඉදිරි කාලය තුළ අපට පුහුණු කරන්නට පුළුවන් ධර්ම කාරණයක් අද ධර්ම දේශනාව තුළින් අපි පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන වශයෙන් අපට ගුණධම් වැඩිීමේදී අපේ මනස සංවර්ධනය කරන්නට අපි ප්‍රධාන වැඩ තුනක් කරන්නට ඕන. ඒ තමයි සිතේ ඇති වෙන දුර්වලකම් හඳුනාගෙන ඒ දුබලකම් හැකිතාක් දුරට අඩු කර ගැනීම, දුරු කර ගැනීම. දෙවැනි කාරණය තමයි ගුණ හඳුනාගෙන හැකි පමණට ඒවා සංවර්ධනය කර ගැනීම, දියුණු කර ගැනීම. තුන්වෙනි කාරණය තමයි ලෝක ධර්මතාවයන් නිවැරදිව තේරුම් අරගෙන ඒවට පොරොත්තු දෙන්නට සිත පුහුණු කරගන්න.
ඔන්න ඔය වැඩ තුනෙන් තමයි අපේ සිත සංවර්ධනය වෙන්නේ. අපේ සිත ශක්තිමත් වෙන්නේ. අපේ සිත බලවත් වෙන්නේ. අපේ සිත උසස් වෙන්නේ. එතකොට මේ සඳහා අපි විශේෂ නමක් පාවිච්චි කරනවා. ඉතින් ඒ නම කිව්වහම අපි කවුරුත් දන්නවා. මේකට කියන්නේ භාවනා කියලා. හැබැයි භාවනා කියන වචනේ කිව්ව ගමන්ම අපි ගොඩක් දෙනෙක් ටිකක් කලබල වෙනවා. අපිට ඉතින් භාවනා කරන්න එච්චර වෙලාවක් නැහැ. එහෙම නැත්නම් අපිට භාවනා කරලා එච්චර පුරුදු නැහැ. එහෙම නැත්නම් අපි දැනටමත් භාවනා කරනවා. මේ විදිහට විවිධ අදහස් තියෙන්නට පුළුවන්. එතකොට අපි දැනටමත් භාවනා කරනවා කියලා හිතුවා වුණත් ගාක් වෙලාවට අපි දකින දෙයක් තමයි ජීවිතේ ගොඩාක් කැප වෙලා භාවනා කරන අයගේ අපට පෙනෙන ගැටලුවක් තමයි කැප වෙලා ඒ භාවනා කර්මස්ථාන ප්‍රගුණ කරගෙන යනවා. හැබැයි දෛනික ජීවිතේ Tamanට ඉවසන්න ඕන තැන ඉවසන්න බැරි නම්, දරා ගන්න ඕන තැන දරා ගන්න බැරි නම්, සිහිය අවශ්‍ය තැන සිහිය නැතිනම්, ප්‍රඥාව මතු කර ගන්න ඕන තැන ප්‍රඥාව මතු වෙන්නේ නැතිනම්, එතකොට අර දුරුගුණ අඩු වෙලා නැතිනම්, අවශ්‍ය ගුණ මතු වෙන්නේ නැතිනම්, ලෝක ධර්මතාවයන්ට ඔරොත්තු දී ගන්නට හයිය නැතිනම්, ඒ ජීවිත කොච්චර මම භාවනා කළා කිව්වා වුණත් ඒ භාවනාවේ වෙන්න ඕන ප්‍රධාන කාර්ය සිද්ධ වෙලා නැහැ. දැන් හුඟක් දෙනෙකුගේ ආකල්පයක් තියෙනවා වයස්ගත වෙන්න ඉතින් පොඩි ළමයි වගේ. එහෙම කතාවක් තියෙනවා. එතකොට වයස්ගත වෙනකොට පොඩි ළමයි වගේ වෙනවා, දුබල වෙනවා. ඒක කායික වශයෙන් වෙන්න පුළුවන්. කායික වශයෙන් අපේ ඉන්ද්‍රියත් දුර්වල වෙනවා, මතක ශක්තිය අඩු වෙනවා. එතකොට ඒ වගේ ප්‍රශ්න ටිකක් වෙනවා. හැබැයි යම් කිසි කෙනෙක් කියනවා නම් අපි වයස්ගත වීම නිසා පොඩි ළමයි වගේ වෙලා දැන් අපිට හරියට තරහ යනවා. දැන් අපිට දරා ගන්නට බැරි වෙනවා. එතකොට හරියට මේ ආසාවන් වැඩි වෙනවා, බලාපොරොත්තු වැඩි වෙනවා. එහෙම කියනවා නම් ඒක වයස්ගත වීමේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. මමත් කාලයක් හිතාගෙන හිටියේ වයසට යන්න යන්න මිනිස්සෙයින්ට ගාක් එහෙම කායිකවත් මානසිකවත් දෙපැත්තෙන්ම දුර්වල වෙනවා කියන අදහසක් මටත් තිබුණා. මොකද අර සමාජ සම්මුතියක්. හැබැයි ඒක සම්පූර්ණයෙන් වැරදි කියලා මම තේරුම් ගත්තේ රේරුකාණ මහානායක හාමුදුරන්ගේ ජීවිතයේ අවසාන කාලයේ උන්වහන්සේගේ ළඟින් ඉන්න පුළුවන් වෙච්ච නිසා. උන්වහන්සේට අද උදේ මොනවද වැළඳුවේ කියලා ටිකක් දවල් වෙනකොට අහුවොත් උන්වහන්සේට මතක නැහැ. එතකොට දැන් මේ ටිකකට කලින් මොකද්ද කිව්වේ කියලා අහුවොත් ඒක මතක නැහැ. හැබැයි ධර්මකාරණයක් අහුවොත් උන්වහන්සේට ඒක අර කලින් විස්තර කළා වගේම ඒ විදිහටම ගැඹුරින් නිරවුල පැහැදිලි කරනවා. ඊළඟට උන්වහන්සේගේ සීලය පිළිබඳ වයස්ගත වුණා කියලා දුර්වල වුණා කියලා උන්වහන්සේ කවදාකවත් ඒ සීලය පිළිබඳ උන්වහන්සේගේ මනසේ දුර්වල හැඟීමක් ඇති වුණේ. ගුණය පිළිබඳව ප්‍රඥාව පිළිබඳව උන්වහන්සේගේ මනස දුර්වල වුණේ නැහැ. ඒවා අපවත් වෙන මොහොත දක්වාම විශිෂ්ට ආකාරයෙන් පැවතුණා. හැබැයි කය දුර්වල වීම නිසා ඇස් පේන්නේ නැතුව ගියා. කන් ඇහෙන්නේ නැතුව ගියා. ඊට පස්සේ උන්වහන්සේට කොහොමවත්ම නැගිට ගන්න බැරුව අවසාන කාලේ අවුරුදු 10කට ආසන්න කාලයක් ඇදේම වැතිරිලා හිටියේ. වැසිකිළියට යන්න උස්සලා තියන්නේ දාන ටික වළඳන්න උස්සවලා මේසේ උඩින් කැම ටික තියලා දාන ටික තියලා අතින් මේවා කියලා පෙන්වුවාට පස්සේ උන්වහන්සේ ඒක අරගෙන වළඳන්නේ. එතකොට ඇහැ පෙනීම දුර්වල වුණා, කන ඇහිම දුර්වල වුණා, අතපය වාරු නැති වුණා. එතකොට මතක ශක්තිය දුර්වල වුණා. නමුත් කවමදාකවත් ಗುಣධම් පිළිබඳව මනසේ කිසිදු දුර්වලකමක් ඇති වුණේ නැහැ. ඒ කුමක් නිසාද? හරියට මනස පුහුණු කළා නම් වයස්ගත වුණා කියලා වයස නිසා ඒක කඩා වැටෙන්නේ නැහැ. එහෙනම් ගොඩක් දෙනෙක් වයස්ගත වෙන්න අර තරුණ කාලේ පුරුදු පුහුණු කරගෙන හිටපු ಗುಣධම් නැති වෙලා ලාමක තත්වයට ඉක්මනට තරහ එන තත්වයට ඒ වගේම හරියට බලාපොරොත්තු වැඩි වෙන තරමට එතකොට සමහර දේවල්ට ගොඩාක් ආස කරන මට්ටමට එතකොට ඒගොල්ලෝ හිතන දේම වෙන්නට ඕනේ එහෙම නොවුනොත් ඒගොල්ලෝ එකත් එක්කලා ගැටෙනවා
ඒ වගේ දුර්වලකම් මතුවෙන්නේ මොකක් නිසාද? දැන් ඔය දවසක් මට මතකයි එක තරුණ මහත්මයෙක් මා සමග කිව්වා ආමුදුරනේ අපේ තාත්තා හරියට ප්‍රතිපත්තිගරුකව හිටපු කෙනෙක්. මස් මාළු ටිකක් උම්මලකඩ ටිකක්වත් කෑවේ නැහැ. කිරි ටිකක්වත් බිව්වේ නැහැ. එච්චර පරිස්සමෙන් ගුණධම් වඩපු කෙනෙක්. හැබැයි ආමුදුරනේ දැන් වයස්ගත වෙලා දුර්වල වෙලා ඉන්නවා. දැන් මස්මයි ඉල්ලන්නේ කන්න. මොකක් හරි මේ අමනුෂ්‍යයෙක් ආරූඪ වෙලාද දන්නේ නැහැ. ඊපස්සේ මම කිව්වා මොනවා අමනුෂ්‍යයෙක්වත් නෙමෙයි ඉල්ලන දේ කන්න දෙන්න. මස් ඉල්ලනවා නම් මරලා දෙන්න ඕනේ නැහැ. කඩේ තියෙන එකක් ගෙනල්ලා දෙන්න. ගෙනල්ලා දීලා කාලා හිත සැහැල්ලුවෙන් මේ යන්නට සලස්සන්න. හැබැයි ඔයගොල්ලෝ දැන් සිල් රැකවන්නට කියලා ඉල්ලන දේ නොදුන්නොත් එහෙම ඊට පස්සේ තමයි මලයක්සෙක් බලා ගන්න වෙන්නේ. තාම මලයකෙක් මල පෙරේතෙක් තාම ආරූඪ වෙලා නැහැ. හැබැයි ඔය ඉල්ලන જાති කන්න දුන්නේ නැත්තම් මල පෙරේතෙක් මලයකෙක් තමයි ඊට පස්සේ බලන්නට වෙන්නේ. එතකොට දැන් මේ දරුවට හිතා ගන්න බෑ. ඉතින් කොහොමද මෙහෙම වෙන්නේ? අපේ තාත්තා මෙච්චර ප්‍රතිපත්තිගරුකව ඉඳලා. ඊපස්සේ මම ඒ තරුණයාට පැහැදිලි කරලා දුන්නා මොකක්ද වෙන්නේ? අපිට පయ్యහත්තිය තියෙන කාලේ, හැකියාව තියෙන කාලේ අපි යමක් දැඩිව ගත්තට පස්සේ අපිට ඒකේ පිහිටලා ඉඳ අපි වෑයම් කරනවා. ඒ පිහිටා සිටින්නේ අවංකවම ඒ ගුණය අපි තුල තියෙන නිසාම නෙමෙයි. අපි එතනදි වෑයම් කරන්නේ අර සමාජ සම්මුතියත් එක්කලා එතකොට අනිත් අය ඉදිරියේ මම වරදක් නොකළ යුතුයි ඊළඟට මම යම්කිසි හැකියාවක් තියෙන කෙනෙක් හැටියට පවතින්නට ඕන කියන අපි ගත්තු යම්කිසි මතයක් මම මස් මාළු කන්නේ නැහැ කියලා කිව්වනම් මම වෙජිටේරියන් කියලා කිව්වනම් ඊට පස්සේ මට ඒ මස් මාළු කන්න ඕන වුණත් මම කන්න නැතුව ඉන්නවා මොකක් නිසාද දැන් මම වෙජිටේරියන් කියලා අනිත් අය අතර ප්‍රසිද්ධ නිසා. එතකොට ඒ තැනත්තා මස් මාළු නොකා සිටීමේ හැබෑම මූලය අරගෙන බැලුවොත් තමන් මස් මාළු කෑමේ ආදීනව දැනගෙන ඒකේ නිස්සාරත්වය දැනගෙන ඒක පිළිබඳව තෘෂ්ණාව නැති කරලා නෙමෙයි දැන් තමන් හදාගෙන තියෙන සම්මුතිය ප්‍රඥප්තිය. ඒ ප්‍රඥප්තිය බින්දොත් නිකන් තමන් දුර්වලයෙක් වෙනවා අනිත් අය ඉදිරියේ. ඒ නිසා තමන්ට ඕන වෙනවා අර කෙල්ලිලා ඉන්න. අන්න එහෙම හිටියට හයිය තියෙන කාලේ වයස්ගත වෙනකොට කායික මානසික දුර්වලකම් මතුවෙනකොට අර ඇතුලේ තිබිච්ච හැබෑම අවශ්‍යතා ටික මතුවෙන්න ගන්නවා. එතකොට අර ඇතුලෙන් තියෙන දේ එළියට එන්න ගන්නවා. ඉතින් ඒක මම ඒ තරුණයාට පැහැදිලි කරලා දුන්නා. ඒ නිසා දැන් ඒ තරුණ කාලෙදි මෙහෙම හිටියා කියලා ඒවත් එක්කලා පැටලෙන්නේ නැතුව දැන් ඉල්ලන දේ කන්න දීලා හිත සැහැල්ලුවෙන් කළ පින්කමක් සිහි කරගන්න සලස්ස. තව උදාහරණයක් මම කියන්නම්. අපි දන්නා එක මහත්මියක් නිතර බණ දහම් අහන කෙනෙක් දවසක් මට කතා කරලා කිව්වා හාමුදුරනේ අපේ ගෙවල් වල හරියට ප්‍රශ්න තියෙනවා. ඉතින් ඔබ වහන්සේලාගේ අසුර නිසා අපි නිතරම ධර්ම කාරණා අහන නිසා අපිට ලොකු භාග්යක් වෙලා තියෙන්නේ. ගෙදර අනිත් අය ඔක්කොම ප්‍රශ්න ගැටලු හැල හැප්පිලි වල හිටියා වුණාට අපි හරියම සැහැල්ලුවෙන් ඉන්නවා. ඔබ වහන්සේට පින් සිද්ධ වෙනවා අපිට මේ ධර්ම මාර්ගය කියන්නේ. දැන් කොහොම කිව්වා වුණාට මනසේ ස්වභාවය ගැන අපි නිතර අධ්‍යයනය කරන නිසා මම උපදේශයක් දුන්නා. එහෙම වුණාට කමක් නැහැ. තව දුරටත් මනස ගැන අවදියෙන් ඉන්න. ඊට පස්සේ සතියකට විතර පස්සේ ආයෙ මට දුරකථනයෙන් කතා කරලා කිව්වා හාමුදුරනේ මං ඊයේ රාත්‍රී හීනයක් දැක්කා. හීනෙන් මං හරියට ඉකිගගහ ඇඬුවා. අඬලා ඉවර වුණාට පස්සේ මට අවදි වුණා. අවදි වුණාට පස්සේ මට ලොකු සැහැල්ලුවක් දැනුණා කියලා කිව්වා. පස්සේ මම එතකොට අහුවා දැන් පහුගිය සතියේ කිව්වනේ මොන ප්‍රශ්න තිබ්බත් සැහැල්ලුවෙන් ඉන්නවා කියලා. දැන් කියනවා හීනෙන් ඇඬුවා අඬලා ඉවරලා අවදි වුණාම ලොකු සැහැල්ලුවක් දැනෙනවා. අඬලා ඉවර වුණාම ලොකු සැහැල්ලුවක් දැනුණා කියන්නේ ඊට කලින් සැහැල්ලුවෙන් ඉඳලා නැහැ. ඒතකොට මොකක්ද ඒ සිද්ධ වෙන්නේ? අර ප්‍රකෘති ජීවිතේ දැන් මම පැවිද්දෙක් හැටියට මෙතන මෙහෙම ඉන්නකොට මට මගේ මනසේ ඇති වෙන සියලු හැඟීම් මෙතන ක්‍රියාවට නංවන්න බෑනේ. මම මේ ඉන්නේ දායක පිරිසක් ඉස්සරහා මෙතන ඉන්නේ වැඩිපුර මව්වරු. එතකොට මට සිද්ධ වෙනවා කැමති වුණත් අකමැති වුණත් මගේ මනසේ ස්වභාවය මොකක් වුණත් මට සංවර වෙන්න වෙනවා. එතන තියෙන්නේ ශික්ෂණය. එතන තියෙන්නේ ගුණයක් නෙමෙයි. එතන තියෙන්නේ බලහත්කාරය. දැන් අපි ශිෂ්‍යයා කියලා කියන්නේ අපි ශිෂ්‍ය අවධියේදී අපි වැරදි කරන්නේ නැතිව
හොඳ දේවල් කළා. ඒ හැබැයි ශික්ෂණයක්. අනිත් අය අපිට වැරදි කරන්න එපා කියනකොට මේ දේවල් කරන්න කියනකොට අපි ඒව කරනවා. ඒ වැරදි නොකර ඉන්නවා. මේක ඇතුළේ තියෙන ගුණයක් නිසා නෙමෙයි. අපි දඬුවමට බයයි හරි ඒව නැත්තම් කීර්ති ප්‍රශංසාවට කැමැත්තෙන් හරි ඒවා කරනකොට අපි තුල ශික්ෂණයක් ඇති වෙනවා. හැබැයි ඒක හැබැයි සංවරයක් නෙමෙයි. ඒක හැබැයි සංවරයක් බවට පත් වුණොත් හැබැයි ගුණයක් බවට පත් වුණොත් තමයි ඒක දිගින් දිගට වයෝ වෘද්ධ වෙනකම්ම නඩත්තු කරගන්නට පුළුවන්. ඊට පස්සේ තමයි ඒක ඊළඟ භවයටත් අපිට ගුණයක් හැටියට බලපවත්. එහෙම නැති වුණොත් අපිට අර බලහත්කාරයෙන් පවත්වාගෙන ඉන්න දේවල් වයස්ගත වෙනකොට සම්පූර්ණයෙන් ගිලිලා යනවා. ඒ වගේම අපි සිහින දකින. අපි කල්පනා කරලා බලන්න ඕන මම පැවිද්දෙක් හැටියට සිහිනෙනුත් මම දකින හීනවලදී අපිට හීන දකිනකොට ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදිද කතාවක් නැහැනේ ගොඩක් වෙලා. Taman කියන සංඥාව තියෙනවා අර බාහිර අරමුණත් එක්කලා යැපෙනවා. හැබැයි ඒ සිහිනෙදි මට මම පැවිද්දෙක් කියන සංඥාව එනවනම් විතරයි මගේ මහානකම මගේ සිතට කාවැදිලා තියෙන්නේ. සිහිනෙදි මට මම පැවිද්දෙක් කියන සංඥාව දැනෙන්නේ නැත්නම් ඇඟේ සිවුර තිබ්බට හිතට ඒ මහානකම කාවැදිලා. සිහිනෙදි තමන් මවක් කියන සංඥාව එනවනම් තමයි ඒ මාතෘත්වයේ නැමැති භූමිකාව තමන්ගේ හිතට කාවැදිලා. සිහිනෙදි මම බෞද්ධයෙක්, මම උපාසිකාවක්, මම පන්සිල් රකින්න කෙනෙක් කියන සංඥාව එනවනම් තමයි ඒක හරියට සිතට කාවැදිලා තියෙන්නේ. ඒ නිසා වෘද්ධ භාවය කියන එක බුදුදහමේ වයෝවෘද්ධ භාවයෙන් පමණක් අර්ථවත් වෙන්නේ නැහැ. වෘද්ධ භාවය අර්ථවත් වෙන්නේ කාරණා පහකින්. මොනවද ඒ කාරණා පහ? සීල වෘද්ධ, ගුණ වෘද්ධ, තපෝ වෘද්ධ, ඥාන වෘද්ධ සහ වයෝ වෘද්ධ. ඒතර වයෝ වෘද්ධ කියන එක ඒකට 아무තු විශේෂයක් තියෙන්න ඕනේ. සිල්වතත්, ගුණවතත්, දුස්සීලයක්, පාපතරයක්, ගිහියක්, පැවිද්දත්, අපරාධ කරන කෙනත් හැම කෙනාම ඉර පායලා ඉර බහිනකොට දවසකින් වයසට යනවා. ඒකට 아무තු සුදුසුකමක් තියෙන්න ඕනේ නැහැ. කල්ගත වීම, පරණ වීම විතරයි අවශ්‍ය. ඒ නිසා බුදුදහමේ වයෝවෘද්ධ භාවය කියන එක ඒතරම් උසස් කොට සලකන්නේ නැහැ. එහෙනම් ඇයි වැඩිහිටියන්ට සලකන්න ඕන කියන්නේ? වැඩිහිටියන්ට සලකන්න ඕන, වැඩිහිටියන්ට ගරු කරන්න ඕන කියන්නේ කාරණා දෙකක් මත. එකක් තමයි වැඩිහිටි වෙනකොට වයෝවෘද්ධ වෙනකොට දුර්වල නිසා අනුකම්පාවෙන් සලකන්නේ. දෙවැනි කාරණය තමයි අපි උපකල්පනය කරනවා වයෝවෘද්ධ වෙනකොට ඒ තනත්තා හෝ තනත්තිය සීල වෘද්ධ, ගුණ වෘද්ධ, තපෝ වෘද්ධ, ඥාන වෘද්ධ කියන අවශේෂ වෘද්ධීන්ගෙන් වෘද්ධියටපත් වෙනවා කියලා උපකල්පනය කරනවා. ඒ නිසා ගරු කරනවා. එහෙම නැත්නම් බුදුදහමේ වයෝවෘද්ධ භාවය කියන එක සලකන්නේ මරණයට ආසන්න වීමක් හැටියට. අපිට ජීවත් වෙන්න තියෙන කාලේ ගෙවිලා ගිහිල්ලා අපි මරණයට ආසන්න. එතකොට අර සීල වෘද්ධ, ගුණ වෘද්ධ, තප වෘද්ධ, ඥාන වෘද්ධ කියන වෘද්ධීන් වලින් තොරව අපි වයස්ගත වෙලා නම් ඒ තැනත්තා අවලංගු කාසියක් බවට පත් වෙන්නට යනවා කියලයි කියන්නට වෙන්නේ. ඒ කියන්නේ දැන් සමාජයට ඒ තැනත්තා වැඩක් නැති වීගෙන. ඒ තැනත්තාගෙන් හෝ තැනත්තියකින් තිබිච්ච ප්‍රයෝජන නැති වීගෙන. දුර්වල වෙලා යන. දැන් මරණයට ආසන්න කියලා විතරයි බුදුදහමේ හඳුනාගන්නේ වයසට යන පුද්ගලයා. අනිත් වෘද්ධීන්ගෙන් තොරව. ඒ නිසා වයස්ගත වෙන තැනත්තා පූජනීය වෙන්නේ, වන්දනීය වෙන්නේ, ගරු බුහුමන් ලබන්නට සුදුස්සෙක් වෙන්නේ ඒ වයෝවෘද්ධ භාවයත් එක්කලා අර මුලින් කියන වෘද්ධීන් ඇති වුණොත් විතරයි. අනිත් පැත්ත තමයි බුදුදහම අනුව බලනකොට වයෝවෘද්ධ නොවුනත් අනිත් කරුණු වලින් වෘද්ධ නම් ඒ තරත්තා වන්දනීයයි පූජනීයයි. ඒ නිසා තමයි ඉපදුණු දවසේම එහෙම නැත්නම් ඉපදුණු දවසේම සිද්ධාර්ථ කුමාරයා පියවර කිහිපයක් ඉදිරියට ගිහිල්ලා ඇඟිල්ලක් ඔසවලා මොකද්ද කිව්වේ? අංකෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස. මම ලෝකයට අග්‍රයි. තාම බුදු වෙලා නැහැ. බුදු වෙලා නැහැ. එතකොට සාමාන්‍ය පුතඥන කෙනෙක්. මම ලෝකයට අග්‍රයි. මම ලෝකයට ජේෂ්ඨයි.
මම ලෝකයට ශ්‍රේෂ්ඨයි. දැන් වර්තමානයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් බවට පත් වෙන්න වයස කීයක්වත් වෙන්න ඕන? අඩුම තරමින් 60ක්වත් නේද? ඔව් 60න් එහාට තමයි ජ්‍යෙෂ්ඨ පුරවැසි. බෝසතාණන් වහන්සේ ඉපදිච්ච දවසේම කිව්වා මම ජ්‍යෙෂ්ඨයි. ඒ මොකෙන්ද? වයෝ වෘද්ධ භාවයෙන් නෙවෙයි සීල වෘද්ධ, ගුණ වෘද්ධ, තපෝ වෘද්ධ, ඥාන වෘද්ධ. උන්වහන්සේ දසදහසක් ලෝක ධාතුන් ආවර්ජනා කරනකොට උන්වහන්සේට පෙනෙනවා තමන් වහන්සේ තරම් සීලෙන් වෘද්ධියටපත් වෙච්ච කෙනෙක්. ගුණයෙන් වෘද්ධියටපත් වෙච්ච කෙනෙක්. තපසෙන් වෘද්ධියටපත් වෙච්ච කෙනෙක්. ඥාණයෙන් වෘද්ධියටපත් වෙච්ච කෙනෙක් තවත් නැහැ. ඒ නිසා වයෝවෘද්ධ නොවුන අර සීල වෘද්ධ, ගුණ වෘද්ධ, තප වෘද්ධ, ඥාන වෘද්ධ භාවයෙන් වෘද්ධියටපත් වුණා මේ තරත්තා පූජනීයයි වන්දනීයයි. හැබැයි වයසින් වැඩි වුණත් අවුරුදු 100ක් වුණත් සීල වෘද්ධ, ගුණ වෘද්ධ, තප වෘද්ධ, ඥාන වෘද්ධ නැතිනම් බුදුදහමට අනුව ඒ තරත්තා වන්දනීය පූජනීය වෙන්නේ නැහැ. වෙනතුනේ භික්ෂුන් වහන්සේලා වයසට යන්න උන්වහන්සේලාව අගය කරනවා වැඩි. ඇයි ඒ වයස්ගත වෙන නිසා නෙමෙයි. වැඩි කලක් මහානදම් පුරන නිසා. වැඩි කලක් ගුණධර්ම වඩන නිසා. වයසට යන්න තමයි ඇතුළත සාරය ශක්තිය වැඩෙන්නේ. හැබැයි ඉතින් පැවිද්දෙක් වුණත් කොච්චර වයසට ගියත් හරියට මහානකම පවත්වන්නේ නැතිනම් ඒ අරටුවක් හැටියට ඇතුළත ශක්තිමත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි වයසට යන්න අපි කායික වශයෙන් දුර්වල වෙන්න පුළුවන්. ඇස් දෙකේ පෙනීම අඩු වෙන්නට පුළුවන්. කන් දෙක ඇහිම අඩු වෙන්නට පුළුවන්. අතපය වාරු නැති වෙන්නට පුළුවන්. අපිට වෙනද වගේ දුවලා පැනලා වැඩ කරන්න බැරි වෙන්න පුළුවන්. සමාජ සේවය, සාසනික සේවය පෙර වගේ කරන්නට බැරි වෙන්න පුළුවන්. නමුත් අපි ඇතුළත මේ සීල වෘද්ධ, ගුණ වෘද්ධ, තප වෘද්ධ, ඥාන වෘද්ධ භාවයේ දියුණු කරගන්නට පුළුවන් නම් අපි තුල ලොකු පෞරුෂයක් ඇති වෙනවා. කියන වචනෙට ඕන කෙනෙක් අහුම්කම් දෙනවා. අනිත් අය ගරු කොට සලකනවා. එහෙම චරිත අපේ ගම්වල අපි පුංචි කාලේ අපි දැකලා තියෙනවා. සමහර අය ඉන්නවා ගාක් වයස්ගත. මුළු ගමේම අය ගරු කරනවා. එහෙම චරිත. ඒ නිසා ඒ සීල වෘද්ධ, ගුණ වෘද්ධ කියන මේ කාරණා කිහිපය ගැනත් අපි අවධානය යොමු කරන්නට ඕන. සීල වෘද්ධ කියලා කියන්නේ සීලේ වෘද්ධියට. මොකද්ද සීලෙන් වෘද්ධියටපත් වෙනවා කියලා කියන්නේ? සීලය කියන්නේ මොකක්ද? පන්සිල්, අටසිල්, දසසිල් විතරක් නෙමෙයි. සීල කියලා කියන්නේ නොකල යුතු දේ නොකර සිටින්නට, කල යුතු දේ කරන්නට. අවස්ථාවෝචිතව හැකි බව තමයි සීල. එතකොට ඒක තීරණය වෙනවා පන්සිල් කියලා කියන්නේ මිනිස්සෙකුගේ මූලිකම ගුණධර්ම පද්ධතිය. ඒක අපි කොහොමත් ඒකේ පිළිටන්න ඕන. බෞද්ධ වුණත්, අබෞද්ධ වුණත්, ගිහි වුණත්, පැවිදි වුණත් මූලික පංචශීලය අපි කවුරු තුලක් තියෙන්න. හැබැයි ඒකෙන් විතරක් අපි පූර්ණ සීලවන්තයෙක් වෙන්නේ කෙනෙකුගේ සීලය වඩා හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ ඒ තනත්තාගේ භූමිකාවට අනුව, අවස්ථාවට අනුව කල යුත්ත නොකල යුත්ත තේරුම් අරගෙන කටයුතු කරන්නට පුළුවන් නම් ඒ තමයි සීලේ වෘද්ධියටපත් වෙන ක්‍රම. ඒ කියන්නේ දැන් අපි හිතමු කාන්තාවක් ගත්තාම ඒ කාන්තාව තමන්ගේ දරුවන්ට මවක්. එතකොට මාතෘ භූමිකාව. තමන්ගේ සැමියාට බිරිඳ. තමන්ගේ මව්පියන්ට දියණිය. පන්සලේ හාමුදුරුවන්ට දායිකාව. වැඩ කරන ආයතනයේ පාලිකාවක් හෝ සේවිකාවක්. දැන් එකම කාන්තාව ඇයි මේ නම් ගොඩකින් හඳුන්වන්නේ? ඇගේ භූමිකාව. දැන් මාතෘ භූමිකාව තුළ කල යුතු නොකල යුතු දේ තේරුම් අරගෙන කායිකව වාචිකව මානසිකව එතන පිහිටා කටයුතු කරන්න පුළුවන් නම් තමයි එය මවක් කියන නිවැරදි තැන නිවැරදි පෞරුෂය තුළ තියෙන්නේ. ඊට පස්සේ බිරිඳක් කියනකොට අර මාතෘ භූමිකාව හරියන්නේ නැහැ. මවක් හැටියට කල යුතු නොකල යුතු දේ නෙමෙයි. බිරිඳක් හැටියට කල යුතු නොකල යුතු දේ හඳුනගන්න. දියණියක් වෙනකොට ඒ දෙකම හරියන්නේ නැහැ. දියණියක් හැටියට කල යුත්ත නොකල යුත්ත. ආයතනයක සේවිකාවක් නම් සේවිකාවක් හැටියට කළ යුත්ත නොකළ යුත්ත. එහෙම වෙන් කරගන්නට බැරි වුණොත් එහෙම ඒ තනත්තිය පෞරුෂයෙන් හීන කෙනෙක් හැටියටයි සලකන්නේ. පිරිපුන් පෞරුෂයක් තියෙනවා නම් ඒ පිරිපුන් පෞරුෂය ගතික වෙන්නට ඕන. ගතිකයි කියලා කියන්නේ ඒක මේ එක තැනක
එක අච්චුවක් නෙමේ පෞරුෂය. පෞරුෂය කියන්නේ ඒ තැනට යෝග්‍ය විදිහට කල යුත්ත නොකල යුත්ත දැනගෙන සිතුවිලි වචන ක්‍රියා පවත්වන්නට දක්ෂ වෙන්න. දැන් මේ දක්ෂතාවය අඩු වෙච්ච ගමන් අපි දකිනවා ගුරුවරියක් හැටියට ගත්තොත් පාසලේ ගුරුවරිය ගෙදර ආපුවමත් ගුරුවරිය. එතකොට මහත්තයාටත් ගුරුවරියක් හැටියට තමයි උපදෙස්. දරුවන්ටත් ගුරුවරියක්. අනිත් අයටත් ගුරුවරයෙක්. එතකොට ඒ දරුවන්ට අම්මා කෙනෙක් නැහැ. ඉස්කෝලේ ගියාමත් ගුරුවරු, ගෙදර ආපුවමත් ගුරුවරයෙක්. ඒකට ඒ දරුවන්ට බරපතල අර්බුදයකටපත් වෙනවා. ඇයි අර මෑණියන්ට Tamanගේ පෞරුෂයේ ගතික විදිහට වෙන් කරගන්නට, වෙනස් කරගන්නට බැරි වුණා. ගුරු භූමිකාවෙන් මාතෘ භූමිකාවට එන්න බෑ. එහෙම වෙච්ච ගමන් කල යුත්ත නොකල යුත්ත තේරෙනවා. එතකොට උසාවියේ Taman නීතිඥයෙක් නම් ගෙදර ආපුවමත් නීතිඥ. උසාවියේදී නඩුකාරවරයා නම් ගෙදර ආපුවමත් නඩුකාරවරයා. එහෙම වෙච්ච ගමන් සමස්ත පෞල් ජීවිතම දෙදරා යනවා. සියල්ල විකෘති වෙනවා. ඇයි? සීල වෘද්ධ භාවය නැති නිසා. සීලය පිළිබඳ පරිණත නැහැ. අපි පන්සිල් රකින්නවානේ කියලා හිතාගෙන ඉන්නවා. පන්සිල් රැකීම කියන්නේ මූලික මනුෂ්‍ය ගුණය. ඒකෙන් විතරක් සීලෙන් වෘද්ධ වෙන්නේ නැහැ. තැනට අවස්ථාවට උචිත විදිහට කල යුත්ත නොකල යුත්ත තේරුම් අරගෙන ක්‍රියාත්මක වෙන්නට දක්ෂ. අන්නේ හැකියාව වැඩෙන්න තමයි අපට ඕනම තැනක අපි සමච්චලයට ලක් වෙන්නේ නැතුව, නිග්‍රහයට ලක් වෙන්නේ නැතුව, අපි නිසා අර්බුදයක් ඇති වෙන්නේ නැතිව, Tamanටත් ලෝකෙටත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැතුව තැනට ගැලපෙන්න ක්‍රියා කරන්නට පුළුවන් වෙන්නේ සීල වෘද්ධ භාවයෙන්. එතකොට ඒක නැතිනම් මේ හැම තැනකම දවසක් මට මතකයි අපේ වෛද්‍යවරයෙක් කිව්ව කතාව. එතුමා වෛද්‍ය වෘත්තියට ගිය අලුත Tamanට වැඩිහිටි වෛද්‍යවරයෙක් එක්කලා ඒ වැඩිහිටි වෛද්‍යවරයා එයාට Tamanගේ පෞද්ගලික කාර් එකක් මිලදීගෙන තිබුණා. දැන් මේ මම කියන වෛද්‍යවරයා තාම වෛද්‍ය ක්ෂේත්‍රයට ගිය අලුත තාම ඔහුට වාහනයක් නැහැ. බස් එකේ යන්න පාරේ ඉන්නකොට අර තමන්ගේ හිතවත් වැඩිහිටි වෛද්‍යවරයා කාර් එකේ ඇවිල්ලා මමත් ඒ පැත්තටයි යන්නේ ගොඩ වෙන්න කියලා ගොඩ කරගෙන ගියා. ටික දුරක් යනකොට අර වැඩිහිටි වෛද්‍යවරයා මොකක් හරි මාර්ග නීතියක් ඔහු අතින් කඩ වුණා. හැබැයි එතකොටම පිටිපස්සෙන් ආපු ලොරියක් නවත්තලා උත්තර කුණු හරපයක් කියලා බැනලා ගියා. දැන් අර වෛද්‍යවරයා මේකට කලබල වුණේ නැහැ. සද්ද නැතුව වීදුරුව වහගෙන ඔළුවට වහගෙන ඉස්සරහට ගියා. එතකොට දැන් මේ මම කියන වෛද්‍යවරයා අහනවා අයියේ අර මිනිහා දැක්කේ නැද්ද මේ ඉස්සරහ ක්‍රොස් එක ගහලා තියෙනවා. ඔයා ડોක්ටර් කෙනෙක් කියලා ඒ මිනිහා දන්නේ නැද්ද? දැක්කද කතා කරපහට? කිසි ගරුත්වයක් නැද්ද? ඇයි ඔයා නිස්සබ්දවා කියලා අහලා තියෙනවා. අහනකොට අර වැඩ හිටි වෛද්‍යවරයා මේ වෛද්‍යවරයාට උපදේශයක් දෙනවා. මල්ලි උඹ මතක තියාගනින් උඹ දොස්තර වෙන්නේ රෝහලේදී රෝගීන් බලන. උඹ වාහනේ එළවනකොට ඩ්‍රයිවර් බව මතක තියාගන්න. එතුමා මට කියනවා හාමුදුරනේ අදත් මට වාහනේ අතට ගන්නකොට උපදේශය මතක් කරනවා. ඇයි? දොස්තර හැටියට වාහනේ පදවන්න ගියාම මොකද වෙන්නේ? දොස්තර හැටියට වාහනේ පදවන්නට ගියොත් මාර්ග නීති සලකන්නේ නැහැ. නීතිඥයා හැටියට වාහනේ පදවන්න ගියන් පස්සේ එතකොට මාර්ග නීති සලකන්නේ නැහැ. ඒ නිසානේ පැවිද්දන්ට අපේ රටේ වාහන පදවන්නට අවසර දෙන්නේ නැත්තේ. පැවිද්දෙක් හැටියට වාහන පදවන්න බෑ ඩ්‍රයිවර් වෙන්න ඕන. ඇයි එතනට උචිත භූමිකාව. ඒ භූමිකාවට අදාළ කල යුත්ත නොකල යුත්ත සලකන්නට බැරි නම් ඒ තැනත්තා අනුචිත දෙයක් තමයි හැම විටම කියන්නේ. ඒ නිසා සීලෙන් වෘද්ධ භාවයටපත් වෙනවා කියන එක තරම් ගැඹුරු දෙයක්. ඉතින් අපි වයස්ගත වෙනකොට තැනට සුදුසු හැටියට කල යුත්ත නොකල යුත්ත තීරණය කරගන්නට බැරි නම් දරුවන් ඉදිරියේ අනිත් අය ඉදිරියේ අපි කොච්චර වයසට ගියා වුණත් අපිව සමච්චලයට ලක් වෙන එක, උපහාසයට ලක් වෙන එක, ගැටුමට ලක් වෙන එක, නිന്ദා ලබන එක වළක්වන්නට බෑ. ඒ නිසා සීල වෘද්ධ භාවයේ ප්‍රමාණයට තමයි අපේ වයෝවෘද්ධ භාවය පූජනීය.
ඊළඟට දෙවෙනි අවස්ථාව තමයි ගුණ වෘද්ධ භාවය. මොකද්ද ගුණ වෘද්ධ භාවය කියලා කියන්නේ? ගුණයන් වැඩෙනවා. දැන් අර යම් කෙනෙක් කල යුත්ත නොකල යුත්ත තේරුම් අරගෙන කටයුතු කළාට එපමණකින්ම ඇතුළත ගුණ වැඩෙන්නේ. මොකද්ද ගුණය කියලා කියන්නේ? අවස්ථාවට උචිතව සද්භාවයන් අවදි වෙන්න. කරුණාව ඕන තැන කරුණාව මතුවෙන්න. මෛත්‍රිය ඕන තැන මෛත්‍රිය මතුවෙන්න. ඉවසන්න ඕන තැන ඉවසන්න පුළුවන් වෙන්න. දරා ගන්න ඕන තැන දරා ගන්න පුළුවන් වෙන්න. උපේක්ෂාව ඕන තැන උපේක්ෂාව මතු කර ගන්න පුළුවන් වෙන්න. මොකද්ද උපේක්ෂාව කියලා කියන්නේ? රුචි අරුචි දෙපැත්තම සිද්ධ වෙනකොට මධ්‍යස්ත වෙන්න පුළුවන් ගතිය. කැමැති අකමැති කුමක් සිද්ධ වුණත් එතනදී මදහත් වෙන්න පුළුවන් ගතිය. දැන් වයස්ගත වෙනකොට මව්වරු තුල පියවරු තුල මෙත්තාව කරුණාව මුදිතාව යම් ප්‍රමාණයකට මතුවෙනවා. හැබැයි ගොඩාක් දෙනෙක් තුල නැත්තේ උපේක්ෂාව. ඒ උපේක්ෂාව වෙනුවට අපේක්ෂා තමයි බහුලව ඇති කරන්නේ. ගොඩාක් බලාපොරොත්තු ඇති කරන. අපිට කරන්න බැරි වෙච්චත් අනිත් අය කරන්න. මෙහෙමම වෙන්න ඕන. එහෙම නොවුනොත් ඒකත් එක්කලා ගැටෙනවා. ඉතින් ඒ විදිහට ආකෘති හදාගෙන ඒවත් තුළ හිර වුණාට පස්සේ අපිට අවශ්‍ය ගුණය අවශ්‍ය තැන මතුවෙන්නේ නැතිනම් අපි සමාජය තුළ හැල්ලුවට ලක් වෙනවා. ඇයි ඒ ගුණ වෘද්ධ භාවය නැති නිසා. එතකොට කොච්චර අපේ වයසෙන් වැඩි හිටි වුණත් ඉවසන්න ඕන තැන ඉවස ගන්න බැරි නම් දරන්න ඕන තැන දරන්න බැරි නම් කරුණාව ඕන තැන කරුණාව නැත්තම් ත්‍යාගශීලී වෙන්න ඕන තැන ත්‍යාගශීලී වෙන්නේ නැතිනම් ඒ චරිතය තුළ අනිත් අය දකිනවා ඒ දුර්වලකම් ඉස්මතු. එතකොට ඒ අය තුළ අර වෘද්ධයා පිළිබඳව ගරුත්වයක් ඇති වෙනවා. ඒ නිසා වයෝවෘද්ධ වීමත් එක්කලා ගුණ වෘද්ධ භාව. තුන්වෙනි කාරණේ තමයි තපෝ වෘද්ධ. තපෝ වෘද්ධ කියලා කියන්නේ තපස කියන්නේ මොකක්ද? කන්ති පරමං තපෝ. ඉවසීම තමයි ලොකුම තපස හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. තපස කියන්නේ මොකද්ද? දුර්වලකම් දුරු කරන්න, ගුණ දියුණු කරන්නට කැපවීම. අයහපත දුරු කරන්න, යහපත මතු කරන්න කොච්චර අපට කැප වෙන්න පුළුවන්. කොච්චර ඒ වෙනුවෙන් දරා ගන්න පුළුවන්. ඒක තමයි තපෝ වෘද්ධ භාවය. ඊළඟට හතරවෙනි කාරණේ ඥාන වෘද්ධ භාවය. මොකද්ද ඥාන වෘද්ධ භාවය කියන්නේ? හොඳ නරක, කල යුත්ත නොකල යුත්ත, යහපත අයහපත, කුසලය අකුසලය වෙනකොටගෙන අයහපත වළක්වලා යහපත වෙනුවෙන් ක්‍රියා කරන්නට පුළුවන් කියා. ඒකයි මම කිව්වේ අර වයස්ගත වෙනකොට පොඩි ළමයි වගේ වෙන්නට පුළුවන්, කය දුර්වල වෙන්න. මතක ශක්තිය අඩු වෙන්නට පුළුවන්. අතපය සිව්මැලි වෙන්නට පුළුවන්. නැගිට ගන්න බැරි වෙන්න පුළුවන්. ඇස් පෙනීම කන් ඇහිම අඩු වෙන්නට පුළුවන්. නමුත් අපට හොඳ නරක කල යුත්ත නොකල යුත්ත යහපත අයහපත කුසලය අකුසලය ඒව වෙන් කරගැනීමේ හැකියාව නැති වෙනවා නම් ඒ කියන්නේ ප්‍රඥාවෙන් වෘද්ධ භාවයක් නේ. ඒ නිසායි මම කිව්වේ රේරුකාණේ මහානායක හඳුගේ ජීවිතයේ අන්තිම කාලේ අසුරු කිරීමෙන් මට තදින්ම දැනුණු තමයි හරියට ඥාන වෘද්ධ භාවය ප්‍රඥාවෙන් මනස අවදි වෙනවා. දුරුගුණ දුරු කරන්නට යහගුණ අවදි කරන්නට මනස පුහුණු කරනවා. හරියට ජීවත් වෙන්න කාලේ හැකියාව තියෙන කාලේ වපුරුදු පුහුණු කළොත් කොච්චර වයසට ගියත් ඒ මානසික කුසලතාවය දුර්වල වෙන්නේ නැහැ. ඒ නිසා අද ධර්ම දේශනාව තුළින් අපි පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ කාර්ය අපි ආරම්භ කරන්නේ. පළවෙනි එක තමයි දුර්ගුණ දුරු කිරීම. දුර්ගුණ දුරු කිරීම භාවනාව. අපිට භාවනා කියනකොට ගොඩාක් දෙනෙකුට මනසට එන්නේ වාඩි වෙලා කකුල් දෙක නමාගෙන පොන්ද කෙලින් තියාගෙන අතක් උඩ අතක් තියාගෙන ඇස් දෙක පියාගෙන කරන වැඩක්. එහෙමත් භාවනාව කරන්න පුළුවන්. හැබැයි ඉරියව්වකට සීමා වුණොත් අපිට මනස වඩන්නට තියෙන අවස්ථාව ගිලිහිනවා. ඒ නිසා අපි මතක තියාගන්නට ඕනේ ඒ ඉරියව්වෙන් භාවනා කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඉරියව්ව නෙමෙයි වැදගත් වෙන්නේ සිත පුහුණු කිරීමයි. කොච්චර අපි එක තැනක හොඳට සංසුන්ව වාඩි වෙලා හිටියා වුණත් වැඩක් නැහැ. මනස පුහුණු වෙන්නේ නැත්නම්. දැන් සමහර මව්වරු, පියවරු අපි දකිනවා භාවනා කරන්න වාඩි වුණාම පිළිමේ තිබ්බා වගේ පැය ගණන් ඉන්නවා. හැබැයි පොඩි දෙයක් වැරදිච්ච ගමන් හොස්සාගෙන නැස්ස යන්න බෑ. ඒ මට්ටමට කුපිත. දැන් එතන මොකද්ද පුහුණු කරලාද?
ඒ නිසා වාඩි වෙලා සංසුන්ව එක ඉරියව්වකින් ඉන්න පුළුවන් කියන එක විශේෂ කුසලතාවක්. ඒ ඉරියව්වෙන් භාවනා කරන්න පුළුවන් නම් ඒකත් ශ්‍රේෂ්ඨයි. හැබැයි අපි මතක තියාගන්න ඕනේ ඉරියව්ව නෙමෙයි වැදගත් වෙන්නේ සිත පුහුණු කිරීම. ඒ නිසා ඒ සිත පුහුණු කිරීම අපි ක්‍රම තුනකට කරන්න ඕන. දුර්ගුණ හඳුනාගෙන දුරු කිරීම, යහගුණ හඳුනාගෙන අවදි කිරීම සහ ලෝක ධර්මතා නුවණින් වටහාගෙන. එතකොට අද අපි ධර්ම දේශනාවට මාතෘකා කළේ සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සන සතිපට්ඨානයේ පළමු කොටස නීවරණ ප්‍රහාණ භාවනාව. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉදපන භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති පංචසු නීවරණේසු. මහණෙනි මේ නිවන අපේක්ෂා කරමින් ගුණධම් වඩන තැනැත්තා සිහිය පුහුණු කරනවා, සතිපට්ඨානය පුහුණු කරනවා, එහෙම නැත්නම් කමඨහන් වඩනවා. කොහොමද? ධර්මානුපස්සනාව ප්‍රගුණ කරනවා පංච නීවරණයන් පිළිබඳ. මේ පංච නීවරණයන් පිළිබඳව භාවනාව අපිට ඉතාමත්ම වැදගත් වෙන්නේ මේක ඕන තැනක ඉඳගෙන ඕන ඉරියව්වකින් කරන්නට. භාවනාව කියන්නේ වෙනම වෙලාවක් වෙන් කරගෙන වෙනම දිනයක් වෙන් කරගෙන වෙනම ඉරියව්වකින් කරන වැඩක් කියලා අපි හිතාගෙන ඉන්න තාක්කල් අපිට හැම මොහොතකම ඒක පුහුණු කරන්නට තියෙන අවස්ථාව ගිලිහිලා. එතකොට නීවරණ භාවනාව ගැන ඉගෙන ගත්තාම අපිට තේරෙනවා නීවරණ හැම මොහොතකම අපේ මනසේ තියෙනවා. කුසලයකට අවධානය යොමු කරලා නැති හැම මොහොතකම අපේ මනසේ නීවරණ තියෙනවා. නීවරණ තියෙන හැම මොහොතකම මේ භාවනාව ප්‍රගුණ කරන්න පුළුවන්. ඉතින් පැය 24ෙම අපි ඉතින් නිින්දදී අපිට කරන්න බැරි වෙන්න පුළුවන්. හරියට පුහුණු කළොත් නිින්දදීත් අපිට පුහුණු කරන්න පුළුවන්. අවදි වෙලා ඉන්න හැම තත්පරයකම යම් මොහොතක අපේ මනසේ නීවරණයක් මතුවෙනවා නම් ඒ හැම මොහොතකම අපිට භාවනාවක් කරන්න කොහොමද ඒක කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි. නීවරණ පහක් තියෙනවා මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. මේ නීවරණ පහෙන් එකක් ගත්තහම එක නීවරණයක් පියවර පහකින් පුහුණු කරන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා. එතකොට එක නීවරණයක් ක්‍රම පහකට පුහුණු කරනවා. ඒ වගේ පහක් තියෙනකොට පස්වරක් පහ 25යි. නීවරණ භාවනාව පමණක් 25 ආකාරයකට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පළවෙනි නීවරණය ගත්තම කාමච්ඡන්ද නීවරණ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජාන. තමන්ගේ මනසේ කාමච්ඡන්දයක් තියෙනවා නම් මගේ මනසේ කාමච්ඡන්දයක් තියෙනවයි කියන බව තමන්ට දැනෙන්නට. ඒ දැනෙන්නේ නැත්නම් තමන් සිහියෙන් නෙමෙයි ඉන්නේ. සිහියෙන් ඉන්නවා නම් සිහිය පුහුණු කරන කෙනාට මගේ මනසේ කාමච්ඡන්දයක් තියෙනවා කියලා දැනෙනවා. දැන් එහෙම දැනෙන්න නම් කාමච්ඡන්දය කියන්නේ මොකක්ද කියලා හඳුනගන්න. මොකක්ද කාමච්ඡන්දය කියලා කියන්නේ? ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයින්, සිතින් අපි අරමුණු කරන්නට විඳින්නට යමක් කැමති වෙනවද? අන්නේ කැමති වෙන දේ නැවත නැවත ලබන්නට තියෙන උත්සාහය, උනන්දුව, කැමැත්ත ආස්වාදනය කිරීමේ ඕනෑකම තමයි කාමච්ඡන්ද කියලා. එතකොට ඒ කාමච්ඡන්දය අපිට සමහර වෙලාවට රළු විදිහට නෙමෙයි තාම සූක්ෂම විදිහට මතුවෙන්නට පුළුවන්. ඒ සූක්ෂම විදිහට මතුවනාට නැවත නැවත මතුවෙනකොට ඒක බලවත් විදිහට අවදි වෙන්නට පුළුවන්. මොකද මුලින්ම අපේ මනසේ ක්ලේශයන් තියෙන අනුසයම. අනුසය මට්ටමේ තියෙනකොට නිදාගෙන ඉන්නා වගේ මොකුත් කලබලයක් නැහැ. අපේ හිත පිරිසිදුයි. යට තියෙනවා රොන් මඩ වගේ. දැන් වතුර බොන ලිඳ ගත්තන් පස්සේ වතුර බොන ලිඳේ වතුර පිරිසිදුයි. හැබැයි අඩිය තියෙන්නේ මොනවද? රොන් මඩ. ඒ වගේ තමයි අපේ මනස. පබස්සර මිදම් භික්කවේ චිත්තං. උපතින් අපේ සිත පිරිසිදුයි. දැන් උපතින් පිරිසිදුයි කියන්නේ කෙලෙස් නැසලා කියන එක නෙවෙයි. අපේ සියලුම දුර්වලකම් අඩිය රොන් මඩ වගේ තැක්පත් වෙලා තියෙන අනුසය මට්ටම. ඒ අනුසය ධර්මයන්ට ඒවා ඇවිස්සෙන්න පොඩි පොඩි සංඥා එනකොට අරවා හිමින් හිමින් අවදි වෙනවා. අලු යට ගිනි අඟුරු තියෙනවා, මතු පිටින් අලු තියෙනවා,
ගින්දර තියද කියලා හොයන්නවත් බෑ. පුළුන් ටිකක් ඒක උඩට දාලා තිබ්බොත් ටික වෙලාවක් යනකොට පොඩ පොඩ දුම්මතු වෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ තමයි අර අලු යට තියෙන ගින්න අර පුළුන් ටික කඩදාසි ටික ප්‍රත්‍ය වීම නිසා හිමින් හිමින් දුම් දමමින් උඩට මතුවෙන්න වගේ අපේ මනසේ තැන්පත් වෙලා තියෙන ක්ලේශ මූලයන්ට බාහිරින් අවශ්‍ය ප්‍රත්‍ය ලැබෙනකොට ඒවා හිමින් හිමින් අවදි වෙන්නට පටන් මේ අවදි වෙන අවස්ථාවට කියනවා පරිඋත්ථාන අවස්ථාව. ඒ පරිඋත්ථාන අවස්ථාවේදී මගේ මනසේ දැන් මෙහෙම දෙයක් මතුවෙනවා කියලා දැනගත්තොත් ඒක යට කරගන්න දුරු කරගන්න පුළුවන්. හැබැයි ඒක දැනෙන්නේ නැත්නම් ඒක තුන්වෙනි අවස්ථාවට යනවා. මොකද්ද තුන්වෙනි අවස්ථාව? වීතික්කම අවස්ථාව. වීතික්කම අවස්ථාව කියලා කියන්නේ ක්ලේශයෙන් අපිව ආක්‍රමණය කරන. ක්ලේශයෙන් තමන්ව ආක්‍රමණය කරන. හරියට දැන් ඔය අපි අහලා තියෙනවානේ සමහර ත්‍රස්තවාදීන් ගුවන් යානාවලට රිංගගෙන ගුවන් යානය ආක්‍රමණය කරනවා. ඒතර ආක්‍රමණය කරනවා කියන්නේ ත්‍රස්තවාදියාට ගුවන් යානය පදවන්නට බැරි වෙන්න පුළුවන්. කලින් ඒක අරගෙන ගිය පයිලට්ම තමයි ඒක අරන් යන්නේ. හැබැයි ත්‍රස්තවාදියා පිස්තෝලයක් පෙන්නලා බෝම්බයක් පෙන්නලා අර මනුස්සයා බියවද්දලා Tamanට ඕන දේ ඔහු ලවා කරව ගන්නවා. එතනින් එහාට අර ගුවන් නියමුවාම තමයි ගුවන් යානේ අරගෙන යන්නේ. හැබැයි Tamanට ඕන විදිහට නෙමෙයි අර ත්‍රස්තවාදියා කියන්නේ. ගිහිල්ලා හප්පන්න කිව්වොත් හප්පන්න වෙනවා. Tamanut මැරෙන බව දන්නවා. හැබැයි හප්පන්න නැතුව බෑ. පුපුරවන්න කිව්වොත් පුපුරවන්න වෙනවා. Tamanut මැරෙන බව දන්නවා. හැබැයි පුපුරවන්න නැතුව බෑ. අන්න ඒ වගේ ක්ලේශයෙන් අපේ සිත ආක්‍රමණය කළාට පස්සේ ක්ලේශය කියන දේ තමයි අපි කරන්නේ. සිහි කල්පනාවෙන් නුවණින් හිතා බලා ක්‍රියා කරන්නට බෑ. අපේ මනසේ කෝපය මතුවනා නම් ඒ කෝපය විසින් අපට යෝජනා කරනවා නම් බනින්න කියලා. එතකොට අපි බනිනවා. ගහන්න කියනවා නම් ගහනවා. මරන්න කියනවා නම් මරනවා. පස්සේ සිහි කල්පනාව මතුවනාට පස්සේ තමයි ඒකේ හානිය තේරෙන්නේ. අර වෙලාවට තේරෙන්නේ ඇයි ඒ ක්ලේශයෙන් අපිව ආක්‍රමණය. මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් නැහැ. තියෙන්නේ නාම රූප ධර්ම. ඒ නාම රූප ධර්ම වලින් කවර ධර්මයක්ද බලවත් වෙන්නේ? බලවත් වෙන ධර්මයේ විසින් අනිත් සියල්ල Tamanට අනුකූලව හසුරුවන. එතකොට අර අනුශය අවස්ථාවේ තියෙනකොට මේක පැහැදිලිව දැනෙන්නේ නැහැ. නමුත් ඒක සියුම් විදිහට පරිඋත්ථාන වශයෙන් මතුවෙනකොට අපිට හඳුනා ගන්නට පුළුවන්. නමුත් ඒ වෙලාවේ හඳුනා ගන්නට සති සම්පජාඤ්ඤය තිබුණ නැත්නම් තුන්වෙනි අවස්ථාවට මතුවෙනවා. ඒ තුන්වෙනි අවස්ථාවට ආවට පස්සේ ඒ ක්ලේශයෙන් අපිව ආක්‍රමණය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ මනසේ කාමච්ඡන්දය අවදි වෙනකොට සිහිය තියනවා නම් ඒ තැනට දැනෙනවා සන්තන්වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝ. දැන් මගේ මනසේ කාමච්ඡන්දයක් මතුවෙනවා කියලා දැනෙනවා. අසන්තන්වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්ද. තමන්ගේ මනසේ කාමච්ඡන්දයක් නැතිනම් කාමච්ඡන්දයක් නැහැ කියන බව තමන්ට දැනෙනවා. තුන්වෙනි අවස්ථාව ඉතාමත්ම වැදගත්. මොකද්ද? යතාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදෝ හෝති පංචපජාන. මෙතෙක් තිබුණේ නැති කාමච්ඡන්දයක් දැන් මනසේ අවදි වෙනවා නම් ඒ බව නුවණින් දැනගන්න. දැන් කාමච්ඡන්දයක් තියනවා කියලා දැනෙන්න, ව්‍යාපාදයක් තියනවා කියලා දැනෙන්න සෑහෙන වෙලාවක් ගියාට පස්සේ හරි අපිට දැනගන්න පුළුවන්. හැබැයි දැන් මගේ මනසේ කාමච්ඡන්දයක් මතුවෙනවා, දැන් මගේ මනසේ ව්‍යාපාදයක් මතුවෙනවා කියලා වහාම දැනෙන්න නම් ඒ මට්ටමට අපේ සිත පුරුදු කරලා තියෙනවා. ඒක නිකම් පුරුදු කරන්නට බෑ. ඒකට අපේ මනස අභ්‍යාසගත කරන්න. මොකද අපේ මේ මනස පුරුදු වෙලා තියෙන පිටුතුනේ අනෙක් ඉන්ද්‍රයන් වගේම තමයි. අපේ මූණ මැද්දේ S2ක් තියෙනවා. S2කට අනිත් අයගේ මූණේ තියෙන ඔක්කොම අඩුපාඩු පේනවා. Tamanගේ මූණ පේන්නේ. ඔළුව දෙපැත්තේ කන් දෙකක් තියෙනවා. පිට බාහිර ශබ්ද ඔක්කොම ඇහෙනවා. ඇතුලේ ශබ්ද ඇහෙන්නේ නැහැ. මූණ මැද්දේ නහයක් තියෙනවා. පිට පුංචි දුර්ගන්ධේ පවා දැනෙනවා. මේකේ දෙතිස් කුණපයක් තියෙනවා. ඒව ගැන මුකුත් දැනෙන්නේ නැහැ. මනස සැකසීලා තියෙන්නේ එහෙමයි. අනුන්ගේ ඕපදූප ඔක්කොම පේනවා. තමන්ගේ මනසට මොකද වෙන්නේ කියලා තේරෙන්නේ. එහෙම තමයි ඉන්ද්‍රිය සැකසීලා තියෙන්නේ. හැබැයි දැන් අපට අනුන්ගේ මූණේ කබ කඳුළු විතරයි පේන්නේ, අනුන්ගේ මූණේ දැලිකුණු විතරයි පේන්නේ, මගේ මූණ පේන්නේ නැහැ කියලා මම දැලිකුණු තවරගෙන මහපාරේ යනවාද? එහෙම යන්නේ අපි
ගෙයින් දොට්ට බහින්න ඉස්සෙල්ලා අපේ මූණ බලන්න ක්‍රමයක් අපි හදාගන්න. මොකක්ද හදාගන්න ක්‍රමය? කැඩපතක් තියලා නේත්‍ර දෘෂ්ටිය ආපස්සට හරවනවා. සාමාන්‍යයෙන් පේන්නේ අනුන්ව විතරයි. හැබැයි තමන්ව පේන තැනට අපි අර නේත්‍ර දෘෂ්ටිය ආපස්සට හරවනවා. ඒකට කියනවා ප්‍රත්‍යවේක්ෂණයයි. එතකොට අපිට අනුන්වත් පේනවා තමන්වත් පේනවා. අපේ සිතත් ඒ විදිහට පුහුණු කරන්න පුළුවන්. අපි මෙතෙක් කාලයක් සසරේ පුරුදු වෙලා තියෙන්නෙම අනිත් කෙනා කරන එකේ හොඳ නරක හරි වැරද්ද හැමදේම කල්පනා කරනවා. අනිත් කෙනාගේ වරද පේනකොට තමන්ගේ මනසට මොකද්ද වෙන්නේ කියන එක පේනවා. අනිත් කෙනා කරන එක වැරදි කියලා ඒකට තමන් එරෙහි වෙනකොට තමන් විනාශ වෙන හැටි තමන්ට පේන්නේ. ඒක පෙනෙන්න නම් අර කැඩපතින් නේත්‍ර දෘෂ්ටි ආපස්සට හැරෙවුවා වගේ අර අනුන් දිහා බලනවා වගේම අපේ සිත පුහුණු කරන්න ඕන සැනකින් තමන් දිහා බලන්න. හැබැයි මේකට අපේ මනස ඉච්චර හුරු වෙලා නැහැ. හුරු වෙලා නැති නිසා අපි පුංචි අභ්‍යාසයකින් අපට ඒ හුරුව ඇති කරගන්නට පුළුවන්. අද ඉඳලා භාවනා කරන අයත් නොකරන අයත් පුළුවන් අයත් බැරි අයත් කාටත් කරන්න පුළුවන් පුංචි සරල අභ්‍යාසයක් මම කියලා දෙන්න. අද ඉඳලා පටන්. මොකද්ද? රාත්‍රී කාලයට නිින්දට යන්නට කලින් පුංචි වෙලාවක් වෙන් කරගන්න විනාඩි 5ක් 10ක්. වෙන් කරගෙන අද දවස ඇතුළත මගේ මනසේ මොකක් හරි ආවේගයක් මතුවුණු අවස්ථාවක් තිබුණත් කෝපයක්, ලෝභයක්, ඊර්ෂ්‍යාවක්, මාන්නයක්, දුකක්, කනගාටුවක් මොකක් හරි දුර්වලකමක්, දුර්ගුණයක් මතුවෙච්ච අවස්ථාවක් තිබුණද කියලා හොඳට ටිකක් කල්පනා කරලා බලන්න. එහෙම කල්පනා කරලා බලනකොට මුලදීම එකපාරට Tamanට වැටහෙන්නේ නැහැ. හැබැයි නැවත නැවත ටිකක් කල්පනා කරලා බලනකොට මොකක් හරි එක් දෙයක් Tamanට සිහි වෙන්න පුළුවන්. අපි හිතමු මට තරහ ආවා කියලා. මේ අවස්ථාවේ වුණ මට අද තරහ ආවා. ඒක කාරණේ මතු කරලා ගන්න. මතු කරලා අරගෙන ටිකක් කල්පනා කරලා බලනවා. ඒ වෙලාවේ මට එච්චර තරහක් ආවේ මොකක් නිසාද? මොකක්ද ඒකට හේතුව? දැන් හේතුව මොකක්ද කියලා අහනකොට අපිට උත්තරේ හැටියට සුපුරුදු උත්තරේ තමයි එන්නේ. මොකද්ද සුපුරුදු උත්තරේ? අනිත් කෙනාගේ වැරද්ද. දැන් ඒක පැත්තකින් තියන්න ඕනේ. පුරුදු උත්තරේ පැත්තකින් තියන්න. දැන් මේ අනුන්ගේ වැරදි හදන්න නෙමෙයි හදන්නේ. තමන්ගේ මනස අද්දෙන එක. ඒ නිසා පළවෙනි උත්තරේ පැත්තකින් තිබ්බා. අනිත් කෙනා වැරද්ද කළා වුණාට මම ඒකට කුපිත උනේ. මොකද ඒකට හේතුව. එතකොට අපිට දැනෙන්න ගන්නවා ඒතනත්තා එසේ නොකල යුතුයි කියලා හිතපු නිසායි මගේ මනස ගැටුනේ. දැන් ඒතනත්තා එහෙම නොකල යුතුයි කියලා හිතුවේ. ඒක වැරදි නිසා. දැන් මේක වැරදි මේකයි හරි කියලා මම ආකෘතියක් හදපුවම ලෝකෙ ඔක්කොම ඒ ආකෘතිය ඇතුලේ රින් ගන්න ඕනද? දැන් මටවත් පුළුවන්ද මේක හරි මේක වැරදි කියලා හිතාගෙන ඉන්න සියලු සම්මුතිවල පිහිටයින්න? මගේ අදිස්ථානවල මටවත් පිහිටලා ඉන්න පුළුවන්ද? එහෙනම් ඉතින් මම හදාගත්තු ආකෘති වලට අනිත් සියලු දෙනා අනුගත වෙන්න ඕනේ කියලා හිතුවට එහෙම වෙනවද? ඇයි එච්චර බොළඳ විදිහට මම ආකල්පවල එල්බගන්නේ? මේ විදිහට ටිකක් ගැඹුරට හිතන්නට ඕනේ. එකම ප්‍රශ්නේ නැවත නැවත අහමින්. මොකද්ද ප්‍රශ්නේ? මොකක්ද ඒකට හේතුව? කොහොමද එහෙම වුනේ? මට තරහව, ඇයි මට තරහවේ? කොහොමද ඒක වුනේ? එතකොට අපිට ඊට වඩා යටින් තියෙන හේතුවක් පේනෙන්න ගන්න. එහෙම වුනේ මොකක් නිසාද? මෙහෙම සොයාගෙන යනකොට අපිට ටික ටික දැනෙන්න ගන්නවා අනිත් කෙනා වැරද්ද කරපු නිසා නෙමෙයි මට තරහ ආවේ. ඒක වැරදි කියලා හිතපු නිසා. ඒ වගේම ඒතරත්තා ඒ වැරද්ද කළාම ඒකේ කොනක් මටත් බැනුම් අහන්න මටත් ඒකේ වගකීමක් තියෙනවා. දැන් අනුන්ගේ දරුවෝ වැරදි කළාට අපට තරහ එන්නේ තමන්ගේ දරුවා වැරද්ද කළාම ඒ තරහ එන්නේ. ඒ තරහ එන්නේ අනුන්ගේ දරුවා වැරද්ද කළාට මට වගකීමක් නැහැ. තමන්ගේ දරුවා වැරද්ද කළාන් පස්සේ ඒකේ කොනක් අපට එනවා. ඔන්න දරුවෝ හදලා තියෙන හැටි. අම්මලා මේව හොයන්නේ නැද්ද? තාත්තලා හොයන්නේ නැද්ද? අන්තිමට ඒගොල්ලෝ විකාර කළා වුණාට ඒකේ කොනක් එන්නේ අම්මා තාත්තා. ඒකට අපි කැමති නැහැ. මේ විදිහට විවිධ පැතිවලින් අපි කල්පනා කරන විදිහත් එක්කලා අපේ මනසේ කෝපය මතුවෙන විදිහ. සිද්ධිය නිසා නෙමෙයි. දැන්
ගෙදර නිදහසේ ඉන්නකොට පොඩි දරුවෙක් ඇවිල්ලා ඇඟේ දැවටෙනවා, මූණ ඉදිනවා, කරේ නගිනවා. එතකොට අම්මා කෙනෙකුට සෙනෙහසක් ඇති. භාවනා කරන්න ඕන, බණ අහන්න ඕන කියලා නිස්කලංකව වාඩි වුණාට පස්සේ අර දරුවා ඇවිල්ලා කරේ නගින්නයි, මූණ ඉදින්නයි, ඇඟේ දැවටෙන්නයි පටන් ගත්තොත් තරහයි. දරුවා කරන්නේ එකම දේ. නමුත් ඒ එකම දෙයට විටක සෙනෙහස ඇති වෙනවා, විටක කෝපය ඇති වෙනවා. මොකක් නිසාද? අපි ඒක දිහා බලන විදිහ. ඒ බලන විදිහ තීරණය වෙනවා අපි ඒ වෙලාවේ අපේ අවශ්‍යතාවය, අපේ කැමැත්ත, අපේ රුචි අරුචිකම් මේ විදිහට කෝපය මතුවෙන්නේ අනිත් කෙනා කරන දේ මත නෙවෙයි අපි ඉන්න පසුබිම, ඉන්න වාතාවරණය, ඒ වාතාවරණයට අනුව අපි හිතන විදිහ, අපි රුචි කරන දේ, අපි අරුචි කරන දේ අවසානයේ මෙහෙම ගැඹුරට සිතාගෙන යනකොට අපට දැනෙන්න ගන්නවා මේ ඔක්කොම අපේ සිතුවිලි ආකල්ප මනෝභාවයන් වල පටලවිලි. විනාඩි 5-10ක් කොහොම හොඳට පරීක්ෂා කරලා ඒක පැත්තකින් තියලා තමන්ගේ දෛනික වැඩ කරන්න. ආයේ පහුබදාටත් පුළුවන් වෙලාවට ඒ වෙලාවම වෙන්න ඕනේ. පහසු වෙලාවක විනාඩි 5-10ක් වෙන් කරගෙන අර කලින් කල්පනා කරපු එකේ තව ඉතුරු වුණා නම් ඒකම මතු කරගන්නවා. නැත්නම් අලුත් කාරණයක් ගන්න. මෙහෙම සති 2-3ක් මාස 2-3ක් ඔය අභ්‍යාසය කරගෙන යනකොට අපේ හිත වැඩ කරන විදිහ ගැන හොඳ විචක්ෂණ බවක් අපිට ටික ටික ඇති වෙන්න ගන්නවා. අපි මතක තියාගන්න ඕන අපේ හිත පුහුණු කරන්න නම් අපේ හිතේ අඩුපාඩු සකස් කරන්න නම් හිත වැඩ කරන විදිහ චිත්ත නියාමයේ අපි හොඳට තේරුම් ගන්න. දැන් අපි හිතමු මේ ෆෑන් එකේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවනේ ඒක හදන්න කිව්වොත් කාටද හදන්න පුළුවන්? ෆෑන් එක වැඩ කරන හැටි හරියට දන්න කෙනාට විතරයි ඒකේ අඩුව හදන්න. ඒකේ වැරද්ද හදන්න. මේක වැඩ කරන හැටිවත් කැරකෙන විදිහ කොහොමද කියලා දන්නේ නැත්නම් කොහොමද ඒකේ අඩුපාඩුව හදන්නේ? ඒ නිසා දුර්වලකම සකසන්නට කලින් අපි තේරුම් ගන්නට ඕනේ ඒක ක්‍රියාත්මක වෙන විදිහ. ඒ නිසා සිත පුහුණු කරන්නට ඕන නම් සිත සකස් කරන්නට ඕන නම් අපි ඉස්සල්ලාම සිත වැඩ කරන විදිහ, ඒ සිත වැඩ කරන විදිහ චිත්ත නියාමයේ හඳුනා ගන්නට අපිට මේ අභ්‍යාසය විශේෂයෙන් උදව් වෙනවා. ඕක මාස කිහිපයක් කරගෙන යනකොට අපිට දෙවෙනි අභ්‍යාසය පටන් ගන්න පුළුවන් වෙනවා. මොකද්ද දෙවෙනි අභ්‍යාසය? දැන් අපි කරන්නේ එතකොට රාත්‍රී කාලේ වෙනම වෙලාවක අර සිද්ධ වෙච්ච සිදුවීම් ප්‍රත්‍යවේක්ෂා කිරීමයි. ඒක භාවනාවක් නෙවෙයි. නැවත නැවත ගැඹුරට කල්පනා කරලා හිතලා බලනවා ප්‍රත්‍යවේක්ෂා. දෙවෙනි අභ්‍යාසය තමයි දෛනික ජීවිතයේ අර අත්දැකීම මතුවෙනකොට දෛනික ජීවිතයේ අපිට යම් අවස්ථාවක කෝපය මතුවේ. අන්න ඒ මොහොතේ අර හිතලා කල්පනා කරලා තේරුම් ගත්තු කරුණු උදව් කරගෙන මේ මොහොතේම මගේ හිත වෙනස් කරන්න බැරිද? උත්සාහ කරන්න. හැබැයි අර ප්‍රත්‍යවේක්ෂාව තරම් ලේසි නෑ මේක. හැබැයි අතාරින්න නැතුව නැවත නැවත උත්සාහ කරන්න. ඔම කරනකොට කාලයක් යද්දී අපිට දැනෙන්න ගන්නවා ඒක සාර්ථක වෙනවා. වෙනදා අපි කෝප වෙලා පැය භාගයක් දුක් විඳිනවා නම් අපිට පුළුවන් වෙනවා විනාඩි 25කදී විතර ඒක අඩු කරගන්න. විනාඩි 20කදී 15කදී 10කදී 5කදී විනාඩි 2කදී විනාඩියකදී කොහොම ඇවිදින් තප්පර ගාණක් යනකොට අපේ මනස යථා තත්ත්වයටපත් කරගන්නට අපිට පුළුවන්. තවත් කලක් කොහොම කරනකොට කෝපය මතුවෙන්නට කරුණු පැමිණෙනකොටම මෙහෙම හිතුවොත් කෝපය මතුවෙනවා, මෙහෙම හිතුවොත් කෝපය මතුවෙන්නේ නැහැ කියලා වෙනස දැනගෙන කෝපය මතු නොවන ආකාරයට අපේ මනස පවත්වා ගන්නට පුළුවන්. එතකොට ඔය අභ්‍යාසය අපි හැමෝටම කරන්න පුළුවන් සරල තැනකින් පටන් ගන්න විදිහටයි අපි පැහැදිලි කරලා දුන්නේ. එතකොට එහෙම පුහුණු කරගෙන යනකොට තමයි මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ආකාරයට Tamanගේ මනසේ කාමච්ඡන්දයක් තියෙනවා, ව්‍යාපාදයක් තියෙනවා කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. දැන් මෙතෙක් නොතිබුණු කාමච්ඡන්දයක් මතුවෙනවා, මෙතෙක් නොතිබුණු ව්‍යාපාදයක් මතුවෙනවා කියලා Tamanට දැනෙන්න ගන්න. ඒ තමයි තුන්වෙනි අවස්ථාව. හතරවෙනි අවස්ථාව තමයි යතාච uppannassa කාමච්ඡන්දස්ස පහානං හෝති තංච පජානාති. හටගත් කාමච්ඡන්දය හටගත්තු හේතු ප්‍රත්‍ය හඳුනාගෙන ඒ හේතු වෙනස් කරනකොට කාමච්ඡන්දය දුරු වෙනවා. ඒ දුරු වෙන්නේ කොහොමද කියලා හරියට නුවණින් අවබෝධ කරගන්න. පස්වෙනි අවස්ථාව තමයි යතාච පහිනස්ස කාමච්ඡන්දස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති.
දුරුණු කාමච්ඡන්දේ මතු නොවේ මනසේ පිරිසිදු බව රැකගන්නේ කොහොමද කියලා තේරෙනවා. දැන් මේ පාලි වචන කිව්වට බය වෙන්න එපා. අපි දැන් මේ පියවර පහක් හැටියට කිව්වේ මොකද්ද? කාමච්ඡන්දේ තියෙනවා නම් තියෙන බව දැනගන්නවා, නැතිනම් නැති බව දැනගන්නවා, අලුතෙන් උපදිනවා නම් උපදින බව දැනගන්නවා. ඒක හේතු ප්‍රත්‍ය හඳුනාගෙන දුරු කරනකොට ඒක දුරු වෙන බව දැනගන්නවා. දුරු වුණාට පස්සේ නැවත මතු නොවි මනසේ පිරිසිදු බව රැකගන්නවා. නැවත මතු නොවි පිරිසිදු බව රැක ගන්නත් පුහුණුවක් තියෙනවා. මට මතකයි අපි පැවිදි වෙච්ච මුල් කාලේ මනසේ විවිධ දුර්වලකම් මතුවෙනකොට අපේ ගුරුවරු මුණ ගැහිලා අපි සාකච්ඡා කරා. සාකච්ඡා කරලා ආවට පස්සේ පුදුම සැහැල්ලුවක් සතුටක් තියෙන්නේ ආයෙනම් ජීවිතේටවත් මගේ මනසේ ඒ දුර්වලකම ආයෙ මතුවෙන්නේ නැහැ කියලා තමයි හිතෙන්නේ. හැබැයි එහෙම හිතාගෙන හිටියට පැය කීපයක් යනකොට ආයෙත් අපි හිතපු තැන මෙහෙම නැවත මේ අත්දැකීම ලැබෙනකොට මට එක්තරා කාලයක් හිතුණා මගේ මනස නම් හදන්න පුළුවන් මනසක් නෙමෙයි. මේක නම් පුහුණු කරන්න පුළුවන් එකක් නෙමෙයි. කොච්චර උත්සාහ කළත් මේක නම් ගොඩ ගන්න බෑ. හැබැයි ඒත් අතහැරියේ නෑ. අර අපට ඕන වෙන්නේ සම්පූර්ණයෙන් කෙලස් මතු නොවීම තියෙනනේ. පස්සේ ටික උත්සාහ කරන්න පටන් ගත්තා. මොකද එක්තරා රටාවක් දැනෙන්න ගත්තා. සමහර දවස් වලට එහෙම හිත පිරිසිදු වුණාම පැය කීපකින් මනස වෙනස් වෙනවා. සමහර අවස්ථාවල එහෙම සිත පිරිසිදු වුණාම දවසක් දෙකක් ඒක නඩත්තු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම කල්පනා කළා ජීවිත කාලෙම කෙලෙස් මතු නොවී ඉන්න බැරි වුණාට දුර්වලකම් මතු නොවී ඉන්න බැරි වුණාට මට බැරිද අර එහෙම හිත පිරිසිදු වුණාම ඒ පිරිසිදු බව වැඩි කාලයක් රැකගන්න බැහැ. ඒ පිරිසිදු බව රැකගන්න මොකද්ද කරන්න ඕන? ඒ පිරිසිදු බව නැති වෙන්නේ කෙලෙසෙන්නේ මොකක් නිසා? අන්න එහෙම ඉගෙන ගන්නකොට පුහුණු වෙනකොට තමයි මේ සාධක නිසයි මනස කෙලෙසෙන්නේ. මේ සාධක නිසයි මනස පිරිසිදු වෙන්නේ. පිරිසිදු බව රැක ගන්න ඕන නම් මෙන්න මේ විදිහටයි මනස පුහුණු කරන්න ඕන කියලා අපිට වැටහෙන්න ගන්නේ. එහෙම සොයලා බලලා කටයුතු කරන්න. බුදුදහමේ අපිට කියා දෙනවා ඕනම කාරණයක් සාර්ථක කරගන්න පියවර තුනක් තියෙනවා. ආය කෞශල්‍ය, අපාය කෞශල්‍ය සහ උපාය කෞශල්‍ය. ආය කෞශල්‍ය කියලා කියන්නේ ඒ පරමාර්ථය සඵල වෙන්නට අවශ්‍ය සාධක මොනවද කියලා අපි හොඳට පරීක්ෂා කරලා තේරුම් ගන්න. අපාය කෞශල්‍ය කියන්නේ ඒකට බාධක ධර්ම මොනවද කියලා හොඳට පරීක්ෂා කරලා අපි තේරුම් ගන්න. උපාය කෞශල්‍ය කියන්නේ අවස්ථාවෝචිතව සහ ස්ථානෝචිතව බාධක දුරු කරමින් සාධක ගොඩනගමින් පරමාර්ථ සාධනයට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අපි හරියට දන්නවා. ඉතින් අපිට හිත පුහුණු කරන්න බෑ ඔය කරුණු තුන දන්නේ නැතුව. හිත වඩන්නට අවශ්‍ය සාධක මොනවද? හිත කෙලෙසන බාධක මොනවද? ඒ බාධක දුරු කරලා සාධක ගොඩනගලා මනස පුහුණු කරන්න කොහොමද? ඉතින් ඔය විදිහට බුදුරජාණන් වහන්සේ කාමච්ඡන්දය ගැන වගේම ඉතිරි සියලුම නීවරණ ධර්මයන් ගැන පැහැදිලි කරනවා. ඊට පස්සේ ව්‍යාපාදය. ව්‍යාපාදය කියන්නේ මොකද්ද? තරහවම නෙමෙයි. තරහ කියන එක අපට කෝපය, ද්වේෂය ඒක රළු විදිහට වැටහෙනවා. කෝපය, ද්වේෂය කියනකොට අරමුණට ප්‍රතිවිරුද්ධව ප්‍රතික්‍රියා කරන ගතිය. හැබැයි ව්‍යාපාදේ කියන්නේ ඊට වඩා ඉතාම සූක්ෂමයි. ව්‍යාපාදයේ ස්වභාවය තමයි වැරද්දක් වෙනකොට ගැටලුවක් මතුවෙනකොට ඒ වෙලාවේ විරුද්ධව ප්‍රතික්‍රියා කරන්නේ ඒ වෙලාවේ නිශ්ශබ්දව ඉන්නවා. හැබැයි ඇතුළතින් මතුවෙන්න ගන්නවා ඒ තමන් විරුද්ධ පුද්ගලයා හෝ දේ නැසෙනවා නම් වෙනසෙනවා නම් හොඳයි කියන කැමැත්ත ඇතුලේ මතුවෙන්නට ගන්නවා. අනිත් කෙනා බැන්නා වුණත් ගැහුවා වුණත් සමහරට ඒකට ගැටිලා යන්නේ නැහැ. දැන් සමහර උපාසක උපාසිකාවන් අපිත් එක්කලා කියනවා ආමුදුනේ අහවලුන් අපිට මෙහෙම කළා නෑ අපි නම් මොකුත් කරන්න යන්නේ අපි ඉතින් මේ ගුණධම් වඩ아가න බණ භාවනා කරගෙන ඉන්නා. නමුත් ඔන්න බලන්න ආමුදුනේ ඔයගොල්ලන්ට වැඩි කල් යන්නේ නැහැ ඔය පළ දෙන්න. අපේ අස්පනා පිටම පේන්න දකින්න ලැබෙනවා ඔයගොල්ලන්ට ඔය විපාක දෙන. දැන් මේ මොකක්ද ඇතුලෙන් බලාපොරොත්තු වෙන්නේ? මම ඒකට අතපුච්ච ගන්න ලෑස්ති නෑ. හැබැයි මගේ අස්පනා පිටම වෙනසෙන්නෝ. අන්න ඒකට කියනවා ව්‍යාපාදයයි. ඒක ධර්ම සංඥාවක් වගේ තමයි එන්නේ.
අපි මේ හේතුඵල ධර්ම සිහි කරනවා. අපි මේ කර්මයේ කර්ම විපාකයේ සිහි කරනවා. ඒ වගේ තමයි එන්නේ. දැන් මේ කාලවකවානුවේ විතරක් නෙමෙයි හැමදාම අපිට පේනවා ඇතැම්මයි රට පිළිබඳව ලෝකයේ පිළිබඳව ආගමට දහමට යම් අය හානි කරනකොට ඒවා පිළිබඳව ඒ කල්පනා කරන විදිහ මේ සාසනයේට මේවා කරන එකට නම් ලේසියෙන් ඕවා යටපත් වෙන්නේ නැහැ. ওই මිනිසුන්ට මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන. ඒ මොනවද අර තමන්ගේ මනසේ ව්‍යාපාර. හරි සූක්ෂම විදිහට මත. පුදුම හිතෙනවා සමහර චරිත ගැන කල්පනා කරනකොට මම ඇත්තටම හිතලා තියෙනවා ඉදිරියේදී පුළුවන් වුණොත් දේශන ටිකක් සහ පොත් ටිකක් කරන්නට අපේ ශාසනයේ වෙනතුන් අහලා තියෙනනේ 80 මහා ශ්‍රාවකයන් 80 මහා ශ්‍රාවකයන් කියන්නේ බුදුහාමුදුරුවෝ ළඟින්ම හිටපු ප්‍රධාන මහරහතන් වහන්සේලා 89. ඒ 89ට අමතරව තවත් 80 මහා ශ්‍රාවකයන් කණ්ඩායමක් ඉන්නවා. ඒ තමයි අග්‍රස්ථාන ලැබූ අය. භික්ෂුන් වහන්සේලා 49යි, භික්ෂුණීන් වහන්සේලා 29යි, උපාසකයින් 10 දෙනයි, උපාසිකාවන් 10 දෙනයි. ඒ අයගේ අග්‍රස්ථාන විතරක් නෙමෙයි ඒ අය ළඟ තිබිච්ච සුවිශේෂ ගුණ ඒවා පුහුණු කරපු විදිහ. මේ සම්බුද්ධ ශාසනයේ අග්‍ර උපාසිකාව කවුද? කුංජුත්තරා සහ වේලුකණ්ඨකේ නන්දමා. එතකොට කවුද විසාකාව? විසාකාව අග්‍ර දායික. අග්‍ර උපාසිකාව වේලුකණ්ඨකේ සහ කුජුත්තර. වේලුකණ්ඨකේ නන්ද මාතාවගේ තිබිච්ච ආශ්චර්ය අద్భుත ගුණ 8ක් තියෙනවා. ඒන් එකක් තමයි Tamanට එකම පුතෙක් හිටියා තරුණ දරුවෙක්. ඒ දරුවා නොකල වැරද්දක් කළා කියලා වෙන කෙනෙක් රජුරවන්ට බොරුවක් කිව්වා. රාජපුරුෂය ඇවිල්ලා දරුවා අල්ලගෙන ගියා රජුරුව ළඟට. රජුරුව කිව්වා කසපාර දහසක් ගහලා හිසගසා මරා දාන්න. රජුරුව මුකුත් හෙව්වේ නෑනේ. අර අම්මා බලා ඉද්දි දරුවා ඇදගෙන ගිහිල්ලා පිට ලෙලි යනකම් කසපාර දහසක් තලලා අම්මා බලා ඉද්දිම බෙල්ල කපලා මරලා දැම්මා. අම්මා කෙනෙකුට කොහොමද දැනෙන්න ඕන? හැබැයි වේලුකණ්ඨගේ නන්ද මාතාවට පුළුවන් වුණා තමන්ගේ දරුවා ගැන යම් මෙත්සිතක් තියෙනවා. ඒ මෙත්සිත ශෝකයක් බවට පත් කරගන්න නැතුව මෙත්තාවම පවත්ව ගන්න පුළුවන් වුණා. ඒ මෙත්සිත බොරු කියාපු පුද්ගලයා කෙරෙහි සොයන්නේ බලන්නේ නැතුව දඬුවම් පමුණුවපු රජුරෝ කෙරෙහි කසපහර තලන රාජපුරුෂයන් කෙරෙහි හිස ගසා දාපු වදකයා කෙරෙහි එක හා සමාන මෙත්සිතක් පතුරන. අර මගේ දරුවට මෙහෙම කරපු උන්ට නම් යහතින් ඉන්න ලැබෙන්න හොඳ නැහැ. ඒ මොකුත් නැහැ. මානව හිමිකම්, මානව යුතුයකම්, මානව අයිතිවාසිකම් දැන් මේ රාජ්‍යරෝ ධාර්මිකවද කටයුතු කළේ. ඉතින් ඒගොල්ලෝ ධාර්මික නැත්නම් ඒගොල්ලෝ අරයි. අපිට යමක් වෙනස් කරන්න පුළුවන් නම් අපි වෙනස් කරන්න ක්‍රියාත්මක වෙන්න ඕන. රජු අධාර්මික නම් රජු වෙනස් කරන්න පුළුවන් තැනදී වෙනස් කළාට කමක් නැහැ. හැබැයි වෙනස් කරන්න බැරි නම් අපිට නිකන් නිින්ද යන්නේ නැතුව දැවි දැවි හිටියයි කියලා. අපි අපාගත වෙනව හැරෙන්නට අපේ මනස ව්‍යාපාදයෙන් දැවෙන හැරෙන්නට වෙන හතක් වෙන්නේ. ඒ නිසා වේලුකණ්ඨගේ නන්ද මාතාව දරුවා ගැන නොසලකා හැරියා නෙමෙයි. දරුවා රැක ගන්නට කියන්න කරන්න පුළුවන් හැමදේම කළා. නමුත් ඒකක්වත් සාර්ථක නොවි දරුවාට මේ විදිහට දඬුවම ලැබෙනකොට ආය තමන් සාප කළයි කියලා තමන් වෙනසෙනවා හැරෙන්නට වෙන යහපතක් වෙන්නේ නැහැ. මේකයි ප්‍රඥාවෙන් ගුණ ගුණය දියුණු කරන්න නම් නුවණ තියෙන්නේ. නුවණ නැති හැම මොහොතකම ගුණය මතුවෙන්නේ දුර්ගුණ තමයි. තව එක සිටුවරයෙක් ගැන ඒ ප්‍රවෘත්ති අහනකොටත් මට පුදුම හිතුණා. ඒ සිටුවරයා පෙර බුද්ධ ශාසනයක බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට කෝටි ගණනක් වියදම් කරලා විශාල පන්සලක් හදලා හෙටයි පන්සල බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට බුදුහාමුදුරන්ට හෙටයි මේක පූජා කරන්න කියලා අද රාත්‍රියේදී හතුරෙක් අර සම්පූර්ණ පන්සලම ගිනි තිබ්බා. එතකොට තමන්ගේ සේවකයෙක් දුවගෙන කිව්වා සිටුතුමනි පන්සල ගිනි තියලා ඔක්කොම අලු ගොඩක්. මොකක් කියන්නේ? එතකොට මර සිටුවරයා කියන්නේ මොකද්ද? එහෙනම්
ඒ පින්කම මට නැවත වතාවක් කරන්න පුළුවන්. ඒ පින්කමට නැවත වතාවක් කරන්න පුළුවන්. දැන් සල්ලි වියදම් කරන්න පුළුවන්ද බැරිද කියන කතාව නෙමෙයි මෙතන අදාළ වෙන්නේ. ඒව දිහා බලන්න පුරුදු වෙච්ච විදිහ, හිතන්න පුරුදු වෙච්ච විදිහ. දැන් සාමාන්‍ය මහාන වෙලා හිටියා වුණත් අපට වුණත් හිතෙනවා මේ බුදුහාමුදුරන්ට පූජා කරන්න තිබිච්ච එක නේද මේ මිනිහා මෙහෙම කළේ. ඕකනම් මහ බරපතල. ඔය කවදා විඳින්නද කොහොම විඳින්නද අපට වුණත් එහෙම හිතෙනවා. හැබැයි අර මිනිස්සයා එහෙම හිතුවේ නෑ. එයා කරගත්ත එක ඉතින් එයා විඳ ගන්න විදිහකට විඳගත්තා. නමුත් මට මම මේ කරපු පින්කම දැන් පහවදා පූජා කළත් නොකළත් ඒවා සකසනකොටම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට කියන අදහසිනුයි ඒවා කරන්නේ. ඒතකොට ඒක තමයි පූජාව. කුසල් සිත්වල අඩුවක් නැහැ. දැන් නැවත මේක ගොඩනගනකොට ආයෙත් ඒ කුසල් සිත් පරම්පරාව ගොඩනගා ගන්න පුළුවන්. ඒ නිසා මේ අපේ මනස පුහුණු කරනවා කියලා කියන්නේ නිකාමයේ හිතට එනේන මනෝභාවයන්ට වහල් වෙලා ගැති වෙලා ක්‍රියාත්මක වෙන එක නෙමෙයි. ඒවයින් යහපත අයහපත අර්ථය අනර්ථය කුසලය අකුසලය හොඳක් වෙනවද නැද්ද හරියට තේරුම් අරගෙන ඒ යහපතෙහි පිහිටුවා ගන්නට මනස පුහුණු කිරීමයි. ඉතින් එතකොට ව්‍යාපාදය කියලා කියන්නේ ගැටෙන්න හැපෙන්න කෝප වෙන්නට යන්නේ නැති වුණාට ඇතුළතින් ওই විදිහට විවිධ ආකාරයෙන් අපේ මනසේ අනේකා නැසේවා වෙනසේවා අනතුරක් වේවා කියන සිතුවිලි එන්නට පුළුවන්. ඒවා ලෝකෙට හානියක් වගේ පෙනුනේ නැතුවට ඇතුළ කුණු කරන ඇතුළ විනාශ කරන නිවන් මඟ අහුරන ඒ නිසයි නීවරණය. ඊළඟට වයස්ගත වෙනකොටත් භාවනා කරනකොට අපිට නිතරම එන ඊළඟ දුර්වලකම තමයි තීන මිද්ද. ඒක නම් ඉතින් අරව තරම් තේරුම් ගන්න එක පහසු නෑ. ඇයි පහසු නැත්තේ? තීන මිද්දේ මතුණා මොකක්වත් තේරෙන්නේ නෑ. අද අජාන් චාහාමුදුරුවන්ගේ එක්කෙනෙක් එක හාමුදුරුවනමක් අහනවා ස්වාමීනි මේ රාගය තේරුම් ගන්න පුළුවන්. ද්වේෂය තේරුම් ගන්න පුළුවන්. මෝහය කොහොමද තේරුම් ගන්නේ? එතකොට චාහාමුදුරුවෝ කියනවා අස්සය පිටේ නැගලා ඉඳලා අස්සය පිටේ නැග්ගහම කොහොමද කියලා අහනවා වගේ කතාවක් තමයි. මෝහය නිසා තමයි වැටහෙන්නේ නැත්තේ. වැටහෙන්නේ නැති එකට තමයි මෝහය කියන්නේ. දැන් අර ඇහුවේ මොකද්ද? රාගය වටහා ගන්න පුළුවන්. ද්වේෂය වටහා ගන්න පුළුවන්. මෝහය වැටහෙන්නේ. ඒ වැටහෙන්නේ නැති එකට තමයි මෝහය කියන්නේ. අන්නේ වගේ තීන මිද්දේ කියලා කියන්නේ ඒ තීන මිද්දේදී චිත්තචෛතසික ධර්මයන් උදාසීනක දුර්වලක. එතකොට මොකක්වත් පැහැදිලි ඒක මෝහයත් එක්ක තමයි එන්නේ. සසංකාරික සිත්වල තමයි මතුවෙන්නේ. සසංකාරික අකුසල් සිත්. එතකොට ඒක මතුවෙනකොට විවිධ චිත්තචෛතසික ධර්මයන් නිෂ්ක්‍රීය වෙනවා, දුර්වල වෙනවා. එතකොට සක්‍රීය බව නැහැ. ඒ ඇති වෙන උදාසීන බවත් එක්කලා එහෙමම දුබල වෙලා නින්දට වැටෙනවා. ඇරෙන්නට මොකද්ද මේ වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඉතින් තීන මිද්දේ ඇති වෙනකොට ඒක යට කරන්නට නම් සිහිය කියන්නේ මොකද්ද කියලා හරියට හඳුනා ගන්න. සිහිය කියන එක මතු වුනහම තියෙන ගති ලක්ෂණ ටික. අන්න ඒ ටික මතු කරගත්තොත් තමයි සිත අවදි කරගන්නට පුළුවන්. සිහියට කියනවානේ අවදිමත් බව කියලා. ඒ අවදිමත් බව කියන්නේ මොකක්ද මොන විදිහේ තත්ත්වයක්ද? සිහිය අවදි වුනහම මනසට දැනෙන්නේ කොහොමද? ඒ ටික දන්නා කෙනෙකුට විතරයි තීන මිද්දේ යට කරලා සිහිය පිටවා ගන්න. නැත්නම් ඉතින් අපි ඕන කෙනෙකුට නිදිමත එනකොට නිින්ද යනවා. නිදිමත නැත්නම් ඉතින් අපි භාවනා කරනවා. ඉතින් නිදිමත නැති වෙලාවට භාවනා කරනවා කියලා කියන්නේ ඒ වෙලාවට සිහිය තියද? සිහිය තියද නැද්ද දන්නේ නැහැ. හරියට සිහිය හඳුනාගත්තා නම් තීන මිද්දේ යට කරගෙන මතු කරන්නට ඕන. වෙනතනේ හරියට සිහිය පුහුණු කළොත් අපි නිදාගෙන ඉඳද්දිත් සිහිය පවත්වන්නට පුළුවන්. හීනයක් පේනකොට අපි දන්නවා මේ පේන්නේ හීනයක්. දැන් ඔහොම පුටුවේ වාඩි වෙලා ඉන්නකොට ඉන්ද්‍රියන්ගෙන් ලැබෙන අත්දැකීමුයි මනසට දැනෙන මනෝභාවයනුයි අපිට වෙන් කරගන්න බැරි නෑ. අන්නේ හැකියාව නින්දෙදිත් අපට ඇති කරගන්නට පුළුවන්. හරියට සිහිය පුහුණු කළොත් මනසට අපි හීන පේනවා කියන්නේ මනසට එන එක එක අරමුණුනේ. චිත්ත රූපයක්. එතකොට මේ මනසට එන මනෝභාවයක් කියන එක හරියට වෙන් කරගන්න පුළුවන්. නින්දෙදි පවා අපි හරියට සිහිය
ඊළඟට උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කුක්කුච්ච කියන්නේ උද්දච්ච කියන්නේ සැලෙන බව, කුක්කුච්ච කියන්නේ තැවෙන. වයස්ගත වෙනකොට අපිට හරියට මතුවෙන දේවල් තමයි අනේ මට මේ පින්කම කරගන්න බැරි වුණා, මට මේ අහවල් යහපත කරගන්න බැරි වුණා කියලා කරගන්න බැරි වෙච්ච යහපත පිළිබඳ තැවෙන. මට දඹදිව යන්න බැරි වුණානේ, මට මේ භාවනාව හරියට පුහුණු කරගන්න බැරි වුණානේ, මම දන් දීලා නම් තියෙනවා, සිල් රැකලා නම් තියෙනවා, නමුත් මේ භාවනා කරගන්න බැරි වුණා, මට මේ අසවල් මගේ මව්පියන්ට මට සලකන්න බැරි වුණා, දරුවෙ වෙනුවෙන් යුතුයකම් හිට කොහොම ඉතින් නොයෙක් જાති අර කරන්න බැරි වෙච්ච එක જાති වයස්ගත වෙන්න මතු. ඊට පස්සේ වෙච්ච වැරදි මගේ අතින් මෙහෙම වුණා. දැන් මේවා ගැන අපිට හිතෙන්නේ මගේ මේ සද්ධාව නිසා, ගුණගරුක බව නිසා තමයි මේ මතුවෙන්නේ කියලා හිතෙන්නේ. සද්ධාවත් ඒකට හේතුවක් වෙන්න පුළුවන්, ගුණගරුක බවත් හේතුවක් වෙන්න පුළුවන්. ප්‍රඥාව නැතිනම් ඒ පුද්ගලයා පශ්චාත්තාපයෙන් විනාශ වෙනවා. පසුතැවීම විතරක්ම අපාගත වෙන්නට හේතු වෙන කාරණා. ඒ නිසානේ අර ඒරකපත්ත නාගරාජයාගේ කොලේ කඩලා නෙමෙයි, ඒ කොලේ කැඩපු එක ගැන පසුතැවීම. ඒ නිසා වෙන මුකුත්ම අකුසලයක් නැති වුණාට පශ්චාත්තාපයේ විතරක්ම දුගතිගාමී වෙන අකුසලයක්. ඒ නිසා කොච්චර හොඳ දෙයක් ගිලිහුණා වුණත්, කොච්චර අපරාධයක් Taman අතින් සිද්ධ වුණා වුණත් පසුතැවෙන්නට එපා. ඇයි ඒ පසුතැවීම කියන්නේ අකුසලය දෙගුණ කරගන්න. අඟුලිමාල කුමාරයා දහස් ගාණක් මිනී මැරුවා. මිනී මරණ එක හොඳ නෑ තමයි. ඉතින් දැන් මරලා ඉවරයිනේ. දැන් ඒ ගැන පසුතැවිතව හිටියානම් අදටත් අඟුලිමාල සසරේ. එතකොට වෙච්ච දේ වුණා. දැන් කොහොමද? Tamanට දැන් මොකද්ද කරන්න පුළුවන්? දැන් මම මහාන වුණා. මෙතන ඉඳලා මම මේක නොකර ඉන්නවා. ඉතින් ඒ ඇරෙන්න ආය මේක රිවර්ස් කරන්න බෑ. ඒ නිසානේ අර සාමාන්‍ය කතා විවාහරෙදි කියන්නේ කලවරද ඇතුන් ලවාවත් අද්දවන්නට බෑ කියලා. කරපු එක නැති කරන්න බෑ. ඒක ගැන පසුතැවුණයි කියලා ඒක යලි උපාදාන වෙනවා විතරයි. ඒකෙන් දුගතියට මඟ හැදෙනවා විතරයි. කුසලය කරන්න බැරි වුණා නම් පුළුවන් අවස්ථාවක කරන්න, දැන් කරන්න අවස්ථාවක් නැතිනම් අදිෂ්ඨානයක් ඇති කරගන්න ඊළඟ භවයක නිවන් දකින්න තෙක් අපි සසරේ උපදිනවනේ ඊළඟ භවයක හරි මේ කුසලය මට කරන්න අවශ්‍ය ශක්තිය ලැබෙන්න. අකුසලයක් සිද්ධ වුණා නම් දැන් ආයෙ ගැන කරන්න දෙයක් නැත්නම් දැන් අදිෂ්ඨාන කරගන්න සසර වසනාතෙක් මගේ අතින් මෙබඳු අකුසලයක් වෙන්නට මම නැවත ඉඩ තියන්නේ නැහැ. එහෙමයි කටයුතු කරන්නේ. අපේ සරියුත් මහරහතන් වහන්සේ පෙර ආත්ම භාවයක රජෙක් වෙලා ඉන්න කාලේ මස් කණ්ඩායි මත්පැන් බොණ්ඩයි යද්දහ වෙලා. දවසක් ගෙනාපු මස් සත්තු කාලා ගිහිල්ලා පෝය එන නිසා මස් ගන්න තැනක් නැහැ, මස් මරන්නේ නැහැ. අන්තිමට කෑමට ඇවිත් වාඩි වෙනකොට හොඳටම බීලා වෙරිමත්ින් ඇවිල්ලා වාඩි වුණා. රජුරු ඇවිල්ලා රාජභෝජනය අනුභව කරන්න ලෑස්තිනොත් මස් නැහැ. දැන් දේවිය දන්නවා අනිවාර්යෙන් රජුරු කෝප වෙනවා. ඒ නිසා පොඩි අතදරුවෙක් හිටිය රාජකුමාරේ නලව ඉස්සරහට ආව රජුරුවන්ගේ මනස වෙනස් කරා. මස් කෝ කියලාව මස් නැහැ කිව්වා. මස් නැත්තම් මේ තියෙන්නේ කියලා අතේ ඉන්න දරුවා ඇදලා ගත්තා, බෙල්ලා මැරෙව්වා. මැරුවා මල්ලා අරක් කැමේලා දුන්නා. ගිහිල්ලා හදාගෙන පියාගෙන වරෙන්. රාජ අනන්නේ මොකුත් කරන්න දෙයක් නැහැ. රජුරු අර පොඩි දරුවා මස් කරලා රාජකුමාරයා මස් කරලා මාංශ ගෙනත් දුන්නා. වෙරි මතින් ඒක කාලා පැත්ත වැටිලා දිගාගත්තා. වෙරි හිඳිලා අවදි වෙනකොට හැම දෙනාම තැන් වල අඬනවා වැළපෙනවා. මොකද්ද කියලා අහපුවම තමන්ගේ දරුවගේ බෙල්ල පිරිකලා තමන්ගේ අතින් ඒ දරුවගේ මාංශය අනුභව කරලායි තමන් මේ නිින්දට වැටලා තියෙන්නේ. පියෙක් හැටියටත් රජෙක් හැටියටත් බලවත් කම්පනයක් ඇති වුණා. මගේ අතින් කොහොමද එච්චර වැරද්දක්? එතකොට කල්පනා කළා මම මේ මතට ඇබ්බැහි වෙච්ච නිසායි මේ තරම් සිහි විකාරයෙන් කටයුතු. එතනදී අදිෂ්ඨානයක් ඇති කරගන්නවා සසර වසනාතෙක් නිවන් දකින්න භවය දක්වා නැවත කිසිදු ආත්ම භාවයක මත්පැන් පාවිච්චි කරන්නේ නැහැ. ඒ අදිෂ්ඨානය කොච්චර බලවත් වුණාද කියනවනම් පසුව ජාතක ප්‍රවෘත්ති වල සඳහන් වෙනවා. ඊට පස්සේ ආත්ම භාවවල රජ්ජුරුව අනකරලා දඩුවම් කරනවා කියලාවත් මත්පැන් ටිකක් වවන්න බැරි වුණා. එතරම් බලවත් අදිෂ්ඨානයක් පවත්වාගෙන ආවා අවසන් භවයේ දක්වා. ඒ මොකක් තුලින්ද? වෙච්ච වැරද්ද අත්දැකීමක් කොට.
ඒ නිසා වරදක් සිද්ධ වුණා කියලා කරන්න බැහැ. පසුතැවිලා වැඩක් නැහැ. අපට කුසලයක් ගුණයක් හොඳ දෙයක් අහිමි වුණා නම් පුළුවන් හැටියට කරගන්න ඕන. බැරි නම් ඊළඟ භවයේ හරි කරගන්න අදිෂ්ඨාන කරගන්න. අකුසලයක් වරදක් සිද්ධ වුණා නම් පුළුවන් නම් ඒක සකස් කරගන්නට ඕන. ඒක යටපත් කරන්න සුදුසු කුසල් කරන්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ එහෙම පැත්තකුත් දේශනා කරනවා. අර ලුණු කැටයක් භාජනයකට දාලා දිය කළාන් පස්සේ ලුණු කැටය ආපහු ගන්න බෑ. හැබැයි අපිට ඒකට ආපහු වතුර දාන්න පුළුවන්. එතකොට අරගේ ලුණු රස අඩු වෙනවා. ඒ වගේ කරපු අකුසලය නොකලා කරන්න බෑ. හැබැයි ඒකට ප්‍රතිවිරුද්ධ කුසල් කරන්න අර අකුසලයේ ශක්තිය හීනද. එහෙම පුළුවන් ටික කරගන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. නැවත මේ ජීවිතය තුළ මම මේ වරද කරන්නේ නැවත සසර වසන තාක්කල් එබඳු වරදක් මා අතින් සිද්ධ වෙන්නට පසුබිමක් ඇති නොවේවා. ඒ වලකින්නට අවශ්‍ය ශක්තිය මා තුල ගොඩ නැගේ. ඒ නිසා පසුතැවීම කියන එක අපිට ඔය විදිහෙන් ඇති වෙන්නට පුළුවන් නොකල හොඳ සහ කල වරද පිළිබඳව. නමුත් පසුතැවීම ගුණයක් නෙමෙයි. නමුත් අපි ගොඩාක් දෙනෙකුට හිතන්නේ පසුතැවීම හොඳ දෙයක්. මොකද දේවවාදී ආගම්වල කියවෙනවා පසුතැවෙන්න දෙවියන්ගේ සමාව ලබන කෙනා. එතකොට ඒ අයට කියා දෙන්නේ වැඩිපුරම තැවෙන්නේ. තමන්ගේ වරද හිතා තමන්ගේ වරද පාපෝච්චාරණය කර තැවෙන්න. තැවෙන කෙනා තමයි දෙවියන්ගේ අනුකම්පාවට භාජන. අපි දේවවාදී ආගමක් නොවුණාට අපි තුලත් හැඟීමක් තියෙනවා. වැරද්ද කරලා පිළිගන්නේ නැත්නම් නොවුනා වගේ ඉන්නවනම් අපිට තරහ එනවා. වැරද්ද කළා අනේ මං අතින් මේක වැරද්ද සිද්ධ වුණා කියලා ඇගෑපත් වෙනවා නම්, වැළපෙනවා නම්, අඬනවා නම්, තැවෙනවා නම් අපේ මනසෙත් පොඩි අනුකම්පාවක් ඇති වෙනවා. ඒ නිසා අපට අදහසක් තියෙනවා පසුතැවෙන එක ගුණයක් වගේ. හැබැයි සමාජය තුළ එහෙම සම්මුතියක් තිබුණාට පසුතැවීම කියන්නේ ක්ලේශයක්, ද්වේෂ මූලික සිතක්. පසුතැවෙනවා කියන්නේ ද්වේෂය. ඒක අකුසල් සිතක්. ඒක දුගතිගාමී වෙන්නට ඒ පසුතැවීම ප්‍රමාණ. ඊළඟට අවසාන කාරණය තමයි විචිකිච්ඡා. විචිකිච්ඡා කියන්නේ බුදුහාමුදුරුවෝ ගැන, ධර්මයේ ගැන, සංඝ රත්නය ගැන, පෙර භවය, පතු භවය, පටිච්ච සමුප්පාදය, ඒ වගේම නිර්වාණ ගාමිනී මාර්ගය මේවා පිළිබඳව සැක ඇතිවීම. දැන් අපිට හිතෙන්න පුළුවන් අනේ අපට නම් එහෙම සැකයක් ඇති වෙන්නේ නැහැ. ඒ අපට සැකයක් ඇති වෙන්නේ නැහැ කියලා හිතෙන්නේ සැක ඇති වෙන කාරණා මතුවෙන තෙක් පමණයි. ප්‍රත්‍යඥයෙකුට සෝවාන් වෙලා නැති කෙනෙකුට දැන් මට උනත් හිතෙනවා බුදුහාමුදුරුවෝ ගැන නම් මට කවදාවත් සැකයක් ඇති වෙන්නේ නැහැ කියලා. ඒ හිතෙන්නේ මතු පිටින්. නමුත් අපි සෝවාන් වෙන තාක්කල් හරියටම කරුණක් මතුවුනොත් අපේ මනසේ සැක සංකා මතුවෙන්නට පුළුවන්. ඒ නිසා අපි පරිස්සම් වෙන්නට ඕනේ. ඒ යටපත් වෙලා තියෙන දුර්වල ක්ලේශයන් පොඩි දෙයකින් ඇවිස්සෙන්න පුළුවන්. ඒවා අවශ්‍යගෙන වර්ධනය කරගන්නවද? ඒවා යට කරලම තියාගෙන යහපත් පැත්ත මතු කරනවා. ඒ යහපත් පැත්ත බහුලව මතු කළොත් එක් අවස්ථාවකදී මහා නාම ශාක්‍ය රජුගේ බුදුහාමුදුරන්ගෙන් අහනවා ස්වාමීනි දැන් මෙහෙම අපි මේ කලබලකාරී සමාජයේ ඉන්නකොට හදිස්සියෙන් මැරුණොත් කොහේ යයිද? බුදුහාමුදුරු දේශනා කරනවා බියපත් වෙන්නට එපා. ගහක් යම් පැත්තකට නැවිලා තියෙනවා නම් ඒ ගහ මුලින් ගැලවුණොත් කොහාටද වැටෙන්නේ? ඒ නැවිච්ච පැත්තට වැටෙන සම්භාවිතාවයි වැඩි. කලාතුරකින් අනික් පැත්තට හුලම් පාරකට කැරකිලා යන්න පුළුවන්. ඒක වෙන්නට ඉඩ තියෙන දහසකින් ලක්ෂකින් එකක්. නමුත් අර ගහ ගැලවුණොත්, කැඩුනොත් වැටෙන්න පුළුවන්කම තියෙන්නේ බර වෙලා තියෙන පැත්ත. අන්න ඒ වගේ බහුලව අපි කුසලයේ පුහුණු කරනවා නම්, ගුණය ප්‍රගුණ කරනවා නම්, දුර්ගුණය දුරු කරන්නට අපි වෑයම් කරනවා නම් යහගුණ කරුණාව මෛත්‍රිය අදිෂ්ඨානය වීර්ය සිහිය මේවා අවදි කරන්න උත්සාහ කරනවා නම් ප්‍රඥාවෙන් හොඳ නරක තේරුම් අරගෙන ක්‍රියා කරන්නට පුහුණු කරනවා නම් අන්න ඒ පුහුණුව අපි බහුලව කරනකොට කොයි මොහොතක මරුණත් ඊළඟ භවයේ ඒ පුහුණුව එතනින් ආරම්භ කරන්නට සුදුසුකම් ලබනවා. නිසා මේ භවයේ මැරෙනකොට ඊළඟ භවයේ උපදින තැන ඉඳලා මේ නවත්තපු තැන ඉඳලා ගුණධම් වඩන්නට අවශ්‍ය හයිය හදාගන්න. ඒ හයිය පින්කම් කරපු ප්‍රමාණය විතරක් ඇති වෙන්නේ මනස පුහුණු කරන්න. ඒක තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නේ. ඒ නිසා මේ සියලු දෙනාම මිතුරියන් හැටියට කලකදී එකට ඉගෙන ගත්තා. ඉතින් ඒ මිත්‍ර සම්බන්ධතාවයේ ජීවිත කාලෙම පවත්වාගෙන ඇවිත් දැන් මේ සියලු දෙනාම පාහේ
විශ්‍රාම දිවියට හෝ ඊට ආසන්න මට්ටමකට එනකොට හැමදෙනාම එකතු වෙලා අපි ඒ මිත්‍රශීලීත්වය තහවුරු කරගන්නටත් මෙලොව පරලොව අභිවෘද්ධියටත් හේතු වෙන මේ බඳු කුසල ක්‍රියාවක් අපි සිදු කරමු කියලා ඒක රාශී වෙලා 86 කණ්ඩායම අද හැමදෙනාටම මෙලොව පරලොව යහපත පිණිස හේතු වෙන දහම් කතාවක් කරන්නට අසන්නට අවස්ථාව සලස්වා දීම තාමත්ම අගය කළ යුතු සුවිශේෂ කාරණය. අපි අද දවසේ මේ කතා කරේ අපි වයස්ගත වෙනකොට අපේ වෘද්ධ භාවය කරුණු පහකිනුයි සම්පූර්ණ වෙන්නේ. සීල වෘද්ධ, ගුණ වෘද්ධ, තපෝ වෘද්ධ, ඥාන වෘද්ධ සහ වයෝ වෘද්ධ කියන කරුණු වලින් වයෝ වෘද්ධ කියන தත්වයටපත් වෙන්න අපි විසින් කළ යුතු විශේෂ දෙයක් නැහැ. ඉර පායලා ඉර බහලා යනකොට කොහොමත් අපි දවසකින් වයසට ගිහින්. ඒ නිසා ඒක 아무තු ගුණයක් නෙමෙයි. ඒක 아무තු වටිනාකමක් නෙමෙයි. ඒකෙන් ජීවිතේට වටිනාකමක් එකතු වෙන්නේ නැහැ. ඒක නිකන් අවලංගු වීමක් විතරයි. මරණයට ආසන්න වීමක් විතරයි. ඒ වයෝවෘද්ධ භාවය පූජනීය වෙන්නේ, ගෞරවනීය වෙන්නේ අර මුල් කරුණු හතරත් එක්ක වැඩුණොත් පමණයි. ඒ නිසා වයසට යන්න ඉරපායලා ඉර බැහැලා දවසින් දවස දින ගත වෙන්න අපි මරණයට ආසන්න වෙන්න සීලයෙන් වෘද්ධ වෙන්නේ කොහොමද? ගුණයෙන් වෘද්ධ වෙන්නේ කොහොමද? තපසින් වෘද්ධ වෙන්නේ කොහොමද? ඥාණයෙන් වෘද්ධ වෙන්නේ කොහොමද කියන කාරණා වලින් වටහාගෙන එසේ මනස පුහුණු කරන්නට නීවරණ ප්‍රහාණ භාවනාව අපිට කොහොමද උදව් වෙන්නේ කියන කාරණයයි අද අපි ධර්ම දේශනාව තුළින් සාකච්ඡා කළේ. සිත පුහුණු කරන්නට වැඩ තුනක් කරන්නට ඕන. දුර්ගුණ හඳුනාගෙන කිරීම, යහගුණ හඳුනාගෙන දියුණු කිරීම සහ ලෝක ධර්ම නුවණින් තේරුම් ගැනීම. එතකොට අද අපි එක කොටසක් කතා කළා දුර්ගුණ හඳුනාගෙන දුරු කරන්න. නීවරණ ධර්ම හඳුනාගෙන දුරු කිරීමේ පුහුණුව අපි කොහොමද කරන්නේ? ඔය වගේම අපි හිතා බලන්නට ඕන ಗುಣ හඳුනාගෙන දිනු ගන්න. ඒකටත් අර අභ්‍යාසයෙන් යොදා ගන්න පුළුවන්. අද දවසේ මගේ මනසේ හොඳ යහ ගුණයක් මතුනේ කොයි වෙලාවද? ඒ ගුණය මතුනේ කොහොමද? ඒකට පසුබිම හැදුනේ කොහොමද? හෙට දවසෙත් මම මේ ගුණය මතු කරගන්නවා නම් මම කොහොමද මතු කරගන්නේ? ඒ ගුණය වැඩි වෙලාවක් වැඩි කාලයක් නඩත්තු කරගන්නවා නම් සංවර්ධනය කරගන්නවා නම් කොහොමද? ඒකටත් අර ප්‍රත්‍යවේක්ෂණයම අපිට කරන්න පුළුවන්. ඒකත් අර විදිහටම දෛනික ජීවිතේ ඉවසන්න ඕන තැනකදී ඉවසන්න උත්සාහ කරන්න පුළුවන්. පරිත්‍යාගයේ ඕන තැනදී පරිත්‍යාග කරන්න උත්සාහ කරන්න පුළුවන්. සිහිය ඕන තැනදී සිහිය පවත්වා ගන්න. වීර්ය ඕන තැනදී වීර්ය පවත්වා ගන්න. අන්න එහෙම කරනකොට තමයි යහගුණ වැඩෙන්නේ. මේ දෙකම කරන්න නම් සිත වැඩ කරන විදිහ මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය ගැන අපට හොඳ වැටහීමක් ටික ටික ප්‍රත්‍යවේක්ෂණ වලින් ඇති කරගන්න ඕන. දේශේ සති සම්පජාඤ්ඤය අවදි කරගෙන දුරුගුණ කරමින් යහගුණ අවදි කරමින් ප්‍රඥාවෙන් ලෝක ධර්මයන් වටහාගෙන සීල වෘද්ධ, ගුණ වෘද්ධ, තප වෘද්ධ, ඥාන වෘද්ධ භාවයත් සමග වයෝවෘද්ධ භාවය පූජනීයත්වයට පත් කරගන්නට මේ අසුද්ධහම් කර්ම හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාට මිය පරලෝකීය ඥාතීන්ට අප හැම දිනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේ සැනසීමට වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා. අභිනවසේ මේ ධර්ම දේශනාවෙහි ආරම්භ සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව
ඒ වගේම විශ්‍රාමික විදුහල්පතිනියන් උපවිදුහල්පතිනියන් අතුළු විශ්‍රාමික සියලු ගුරු මෑණිවරුන්ටත් විශ්‍රාමික කාර්ය මණ්ඩලයේ සැමටත් නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීම වර්තමාන විදුහල්පතිනිය උපවිදුහල්පතිනියන් සියලු ගුරු භවතුන් සෙත් ප්‍රාර්ථනා කිරීම විද්‍යාලය වර්තමාන කාර්ය මණ්ඩලය ඇතුළු සියලු සේවක සේවිකාවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම ඉගෙනම ලබන දියණිවරුන්ගේ අනාගතය සාර්ථක වීමට ආශිර්වාද කිරීම කණ්ඩායමේ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරමින් දැන් රෝගාතුර විසඳිතුරියන්ට දුක් නිරෝගී සුවය කායික මානසික සුවය ප්‍රාර්ථනා කිරීම හැම දිනාගේම දෙමව්පියන්ට සහ පවුල්වල අයටත් ආශිර්වාද කරමින් දේශකයන්න් වහන්සේ අතුළු මහා සංඝරත්නයට සෙත් ප්‍රාර්ථනා කරමින් උදව් උපකාර කර සියලු දෙනාට ආශිර්වාද කරමින් අද මේ පින්කම සිදු කරන්නේ ඒ වගේම ශාඛා විද්‍යාලයේ නිර්මාතෘවරය වූ අභාවප්‍රාප්ත ජරමියස් මැතිරියට විදුහලේ සියලු විදුහල්පතිනියන් සහ උපවිදුහල්පතිනියන් ගුරු මෑණිවරුන් සහ ගුරු පියවරුන්ට කාර්ය මණ්ඩලයේ සැමට සේවක සේවිකාවන් ඇතුළු සියලු දෙනාටත් කණ්ඩායමේ මියගිය මිතුරියන් ඇතුළු සියලු දෙනාගේ නමින් මියගිය මව්පිය ඥාති හිත මිත්‍රාදීන්ටත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ යහපත් අරමුණු පෙරදරි කොටගෙන අද හැම දිනාටම දහම් වසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය මහ පිංකමක් ඒ ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. ඒ වගේම තම තමන් සිහිනුවණින් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන මහ පිංකමක්. ඒ වගේම අද ධර්ම දේශනාවේදී පරිස්කාර හැටියට මොනවද පූජා කරන්න අවශ්‍ය කියලා අපෙන් විමසුවා. මොනවද පූජා කරන්න අවශ්‍ය කියලා විමසුවා. ඉතින් මේ අවස්ථාවේදී අපි සිහිපත් කළා අපි අර පොල්ගහවිල භාවනා ස්ථානයක් ඉදි කරගෙන යනවා. ගිහිපැවිදි පිරිසටම ආධ්‍යාත්මික පුහුණු වැඩසටහන් කරන්නට. ඉතින් එතරම් අපට ෆොටෝ ටිකක් අවශ්‍යතාවය තියෙනවා. ඉතින් ඒ බව සිහිපත් කළාම පෞද්ගලිකව වගේම පොදුවේ ඒ සඳහා ආධාර කරන්නට අංශා මහත්මිය පුද්ගලිකව මේ සඳහා ආධාර කළා. ඒ වගේම හැමදෙනාම සාමූහිකවත් ඒ සඳහා හැකි පමණින් සම්බන්ධ වෙනවා. ඒ වගේ ඒ කුසලයක් විශේෂයෙන්ම ආසන පූජා කිරීමේ කුසලය. තමන්ට සසර ගමන සුව පහසු කරගන්නට හේතු වෙනවා. කායික පීඩා, මානසික පීඩා දුරු කරගන්නට ඒ කුසලය හේතු වෙනවා. ඒ වගේම පිනතුන් අහලා ඇති සමහර භික්ෂුන් වහන්සේලා භාවනා කරන්න කියලා වාඩි වුණු පළමු අවස්ථාවේදීම සියලු කෙලෙසුන් නැසා අරහත්ත්වයට පැමිණෙන්නට සසර ශක්තිය ලැබුවා. ඉතින් අන්න ඒ වගේ Tamanට වාඩි වූ අසුනේහි සියලු ගුණධම් අවදි කරගන්නට උපකාර වෙන මහා පිංකමක් වෙනවා. සසර ගමන සුව පහසු වාසස්ථාන ලබන්නට, සුව පහසු ආසන සහ සයනාසන ලබන්නට මේ මහා පිංකම හේතු වෙනවා. විශේෂයෙන් ගුණධම් වඩන අයට අනුග්‍රහ වශයෙන් ඒ බඳු ආසන පූජා කිරීම සුවසේ ගුණ නුවණ වඩන්නට අවශ්‍ය පහසුකම් සැලසෙන මහා පිංකමක් වෙනවා. අටපිරිකර සිවුරු පිරිකර පූජා කිරීම ආරක්ෂා සම්පන්නිය ලබන්න, වස්ත්‍රාභරණ ලබන්න, පෞකම් වලින් සිත ආරක්ෂා කරගෙන ගුණ නුවණ වඩලා ඉක්මනින් නිවන් දකින්නට හේතු වෙන පිංකමක්. දහත්ගිලක් පසු ප්‍රණාමශදාදී පූජා කිරීම නිරෝගී සම්පන්නිය ලැබෙන පිංකමක්. දේශකයන් වහන්සේට සද්ධර්මයට ගරු කිරීම වශයෙන් චත්‍ර දැරීම, පාදපූර්ණේ, පාවඩේ, අසුත් පැනවීම, ගරු බුහුමන් දැක්වීම, අන් අයගේ ගරු බුහුමන් ලබන්න අනතිමානීව ගුණ වඩන්න හේතු වෙන පින්කමක්. මේ ਸਰව ප්‍රකාරයෙන් ජනිත කරගත්තා වූ සියලුම කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින්තුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනය මනුෂ්‍ය වර්ගයා චිරාත් කාලයක් ආරක්ෂා කෙරෙත්වා. විශාඛා විද්‍යාලයේ 86 කණ්ඩායමේ මේ මිතුරියන්ටත් පවුල්වල සියලු දෙනාටත් දරුවන් මව්පියන් ස්වාමීන් ඇතුළු පවුල්වල සෑම සියලු දෙනාටම ඒ වගේ පින්කමට උදව් උපකාර කළ හැම දෙනාටම වර්තමාන විදුහල්පතිනිය උපවිදුහල්පති නිවරුන් ඒ වගේම අවශේෂ ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන් පියවරුන් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය දරුවන් කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන් ඇතුළු
සෑම සියලු දෙනාටමත් දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ මදව සැලසේවා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම මේ විශාඛා විද්‍යාලයේ නිර්මාතෘවරේ වන අභාව ප්‍රාප්ත ජෙරමියස් දියස් මැතිණිය ඒ වගේම මේ ආයතනයේ සේවය කළ විදුහල්පතිනිවරුන් උපවිදුහල්පතිනියන් ගුරු මෑණිවරුන් පියවරුන් කාර්ය මණ්ඩලයේ මියගිය හැම දෙනාමත් මියගිය සේවක සේවිකාවන් 86 කණ්ඩායමේ මේ වන විට අභාව ප්‍රාප්ත සියලු දෙනාමත් ඒ පෞල් වල අභාව ප්‍රාප්ත මෞපිය ඥාති හිතත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගේම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත අභිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණිය ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවි සනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සිද්ධ කරගත් සියලු කුසල් බලෙන්ද බුද්ධ ධර්ම සංඝ රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද අශෝක විද්‍යා විශාඛා විද්‍යාලයේ 86 කණ්ඩායමේ මිතුරියන් හැම දෙනාටම ඒ පවුල් වල සියලු දෙනාටම විශාඛා විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිනිය පෞද්ගලිකපතිනියන් ගුරු මව්පියවරුන් කාර්ය මණ්ඩලය සේවක සේවිකාවන් අධ්‍යාපනය ලබන දරුවන් ඇතුළු හැම දෙනාටම උදව් උපකාර කළ සියලු දෙනාටත් මේ ලෝක වශයෙන් පවතිනා වූ අපලෝපස්ස වේවා ආයුරාෝග්‍ය සම්පත් වර්ධනය වේවා දරුවන් යම් කටයුතු අනාගත ජීවිත සබඳකාරී සාර්ථක වේවා හැම දිනම කරන කේලයන් පත් රැකී ආරක්ෂා ව්‍යාපාර තීමටපත් වේවා මේ බඳ කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණවන වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි. හැම දිනාටම